はい、皆さんこんばんは。先生こんばんは。こんばんは。හරි. අද මෙතන ඉන්න කණ්ඩායම සෙන්සේ මේ මුල おう、ඉඳලම යන්න ඕනේ කණ්ඩායමක් ඉන්නේ. එතකොට おう、අපි ස්ටාර්ට් කරගමු මේ මොකද මේගොල්ලොත් එක්ක මම කතා කරා. එතකොට සමහර අය JFT කරන ගමන් ඉන්නේ JFT සිලබස් එක කරන අය ඉන්නවා. ඒකම මුකුත්ම කරපු නැති අය ඉන්නවා. එතකොට ඒ වගේ කණ්ඩායමක් ඉන්නේ. ඒකින්ද අපිට මුල ඉඳලා වැඩේ පටන් ගන්න පුළුවන්. එහෙම වුණොත් අපි ස්ටාර්ට් කරමු ක්ලාස් එක. මම හිතන විදිහට වෙන විශේෂ දෙයක් අද කතා කරන්නේ නැහැ. අතරම ක්ලාස් එකේ මේ ස්ටාර්ට් එක ගන්න තමයි සෙන්සි තියෙන්නේ. おう、皆さん、どうですか？皆さん、こんばんは。聞こえますか？ හැමෝම කතා කරන්න සෙන්සිව ඇහෙනව නේද හැමෝටම? 先生。もうね、スポーカーにいた方がいるのに、නැත්තම් ඔව් හැමෝම තේරුමක් කතා කරන්න. දැන් ඔයාට ඇහෙනවා නම් හයි කියලා කියන්න ඉතින්. නැති. හයි. ඔව්. අවශ්‍ය ඉස්සෙල්ලාම දන්නේ නැහැනේ මොනවක්වත්. හයි කියලා කියන්නේ ඔව් නේද? හයි කියලා කියන්නකෝ බලන්න හැමෝම තමන්ට ඇහෙනවද කියලා බලන්න. නේ දින්නේ සමේ කියන්නේ මේ අපිට පොඩක් ඉස්සලා. දැනගත්තොත් කොහොමද මේ කිසිම දෙයක් දන්නේ නැති අය ඉන්නවද? ඒ කියන්නේ ඔහයෝ සයිමස් ඔව් අපි මෙහෙම කරමු. පොඩි වෙලාවක් නේ තියෙන්නේ. අපිට මේ අනිත් අයත් එක්ක පොඩ්ඩක් කතා කරලා යන්න. සිතාරසං මේ මුලින් ඉඳලා කරන කෙනෙක් නේද සිතාරා? ඔව් සෙන්සයි. හරි. ඒ කියන්නේ මේ ඒක එයා ඩිපෙන්ඩ් දවසින් යන එක. පිළිවෙලින් වුණා. ඔව්. ඊට කලින් ජොයින් වෙනවා නේද? අපි මේ අන්තිම දවස් ටිකට ජොයින් වුණේ. ඔව්. එතකොට අනුරුද්ධ සන් එයා කොහොමද? එයාත් මුලින් ඉඳලා යන කෙනෙක්ද? ඔව් සෙන්සේ. ඒ වුණාට මේ හිරගෙන කතා කරන එහෙමනම් පුළුවන් සෙන්සේ. ගේමන්න හරි. පොඩ්ඩක්. හරි. හරි. එතකොට ඔයා එතකොට මේ තාම JFT මුකුත් කරලා නැහැ නේද? නෑ සෙන්සේ. හරි. එතකොට කලන අංජන සන් කොහොමද? කලන කමනි සන් කොහොමද? කමනි කමනි රතුගම මම ඊයේ කතා කරේ මතකද දන්නේ මාව අර ආ ජපාන් ෂොප් ආ එකක වැඩ හරි කරනවා කියලා. හරි හරි ඒකතර ඔයත් මේ මුලින් ඉඳලම යන්න නේද ක්ලාස් එකේ ඉන්නේ නේද? ඔව්. බේසික් ඉඳලම. සර් ස්පෝකන් තමයි මට ගොඩක් ඕනේ බේසික් එකේ ඉඳලා යන්න කැමති. අනිත් ඔව්. එක මම ඇත්තටම මොකුත් දන්නේ නැහැ. ඒක හරි. තමයි හරි හරි. ගැටලුව. ගැටලුවක් නැහැ. හරි. ඕකේ. නිලංකා සඳමාලිසන් එයත් එහෙමද? මම එක එක්කෙනත් එක පොඩක් මේ අර කතා කරලා පොඩක් කටහුරු කරගන්න මේ හදන්නේ. හරි. そうですね。කතා කරන්න තු බෑනේ ස්පෝකන් එක. ඔව්. ඔව්. නිලංකා සඳමාලිටත් එහෙමද? ඔව් මම බේසික් ක්ලාස් එකට ආවේ ඊයේත් කතා කරා. හරි. සෙන්සි මම මේ කණ්ඩායම ඊයේ අරගෙන ඔව්. මේගොල්ලන්ව එක්කිරීමක් කරගත්ත. ඒ කියන්නේ ඇත්තට වෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. හැමෝම බේසික් ඉඳලම යන්න කැමැත්තෙන් තමයි හිටියේ. ඊයේ දවසේදී මේ මම අද සෙන්සිට ලේසි වෙන්නත් එක්ක ලොකු කාලයක් යන්න නැති වෙන්න හැමෝත් එක්කම කතා කරා. ඉතින් ඒ හින්දා මෙතන ගොඩ දෙනෙක් මේ බේසික් මට්ටමේ තමයි ඉන්නේ. ගොඩක් දෙනෙක් අර JFT කරලා නැහැ. JFT සහ N5 කරලා නැහැ. සමහර අය එහෙම හිරගඩ කතා ටික අර බේසික් YouTube බලලා එහෙම පුළුවන්. නමුත් ලොකුවට ස්පෝකන් කියන නොලෙජ් එකක් නැති තමයි කතා කරාම අපිට තේරුනේ. ඒකම සමහර අය ඉන්නවා මේ JFT කරපු අයත්. ඒගොල්ලොත් කැමති අර ගොඩක් ඇඩ්වාන්ස් එකකට යනවට වැඩිය මුල ඉඳලා යන බේසික් ක්ලාස් එකට තමයි මේගොල්ලෝ කැමැත්තෙන් ඉන්නේ සෙන්සි. ああ、そうですか。තව දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ඉන්නවා. නිමාෂ සන් ඉන්නවා. සෙනුක් සන් ඉන්නවා. ශිහානි ඉන්නවා. ඒගොල්ලන්ටත් කොහොමද? ඒගොල්ලොත් පොඩක් කතා කරා නම් හොඳයි. සෙනුක් ඔව් සෙන්සේ මේ බේසික් එකේ ඉඳන්ම තමයි යන්න. හරි. එහෙනම් ගැටලුවක්ම නැහැ සෙන්සි. අපිට මොන හරි
මෙහෙම එකක් තියෙනවා. ඔයගොල්ලෝ හැමෝම කතා කරන්න ඕනේ. කතා කරලා තමයි මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඉතින් මම හරි හිතනවා ඔව්. ඒකට සහයෝගය දක්වන්න. බේසික් එකේ හරි. තමයි හරි සෙන්සි.そうですね。ඕනේ කියන්නේ මේ ජපානයට අවශ්‍ය වෙන්නේ ස්පෝකන් නේ දන්නවා. කොච්චර සහතික තිබ්බත් වැඩක් නැහැ. නේද? සහතික වලට වඩා වටින්නේ මේ එදිනෙදා කතා බහ කන්වර්සේෂන් එකක් කොහොමද ජපන් ජාතික එක්ක ගොඩනගා ගන්න කියන එක. එතකොට මේ සහතික අපිට කොච්චර තිබ්බත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක මෙතනින් හදාගන්න පුළුවන් තරම් උත්සාහයක් ගන්න. හරි? වගරිමස්තක. ඒකට කතා කරන්න වෙනවනේ. හරි? කටහුරු වෙන්න අනිවාර්යෙන් නැත්තම් අර ගොඩ පීනනවා වගේ තමයි. ජපාන්ට ගිහිල්ලා කතා කරන්න හිටියොත් කොහොදක්ක බෑ. ජපන් ජාතික දැක්කම බය දෙනවා. දැන් කතා කරලා හුරුවක් තියනවා නම් නේද? දයිජෝබු දෙස් නේ. දයිජෝබු කියන්නේ මොකද්ද? දන්නවද දයිජෝබු දෙස් කියලා කියන්නේ? ඕකේ නේ. daijoubu හොඳින්ද කියනවනේ. දයිජෝබු කියන්නේ ඕකේ නේ. දයිජෝබු දෙස් නේද? එතකොට අන්න මේ දැන් ජපානයේ ඕගොල්ලන්ට ඔව් සුම්‍යසෙන් සෙන්සි ඕගොල්ලන්ට දැන් පොඩි පොතක් අරගෙන දැන් කොහොමත් රෙකෝඩින් එක හම්බ වෙනවනේ. පොතක් අරගෙන ඔයාට මේක සිංහලෙන් හරි රෝමාචි කියලා කියන ඔයගොල්ලෝ අර මැසේජ් ගහන විදියට හරි කොහොම හරි දයිජෝබු දෙස් කියලා ලියලා ඒක ඕකේ නේද කියලා ලියාගන්න. එතකොට දැන් ඕක මේ පාඩම් ටික ඉවර වෙගෙන යනකොට ඔයාට පාඩම කියලා යනකොට මේ සෙන්සි මේ පාඩමට අමතරව දේවල් ටිකක් ගොඩක් එකතු වෙනවා. මේවා තමයි දීර්ඝකාලීන ඔයාගේ වාක්‍ය පැටර්න්ස් වලට එකතු වෙන්නේ. දැන් සාමාන්‍ය දන්නේ නැහැ මේ නෝට් එකේ තියෙන දේවල්ම නෙමෙයි ඇත්තටම. තව ගොඩක් දේවල් සෙන්සි කතා කරගෙන යද්දී ඔයගොල්ලන්ට කියනවා. ඒවා නෝට් එකක් දාගන්න. මම මේ පැත්තකින් ඉඳන් ඔයගොල්ලන්ට සහයෝගය දක්වන එක කරන්නේ. හරි? හරි සෙන්සි. හරිද? වක්කරිමස්තා. යා. ඒවා. එතකොට ජපානයේ හිල්ල ගොඩක් ආචාරශීලී රටක්. නේද? අයිසස්සුව ඉචිබන් කියන්නේ වැදගත්ම දේ තමයි අයිසස්සු. ද ග්‍රේඩින්ග්ස්. හරි? වෙන රටවල් වගේ නෙමෙයි. වෙන රටවල් බලන්නේ ස්කිල්ස්. ජපානයේ බලන්නේ ග්‍රේඩින්ග්ස්. හරි ඉන්ටර් එකක් ගත්තත් හරි නේද? අර ආචාරශීලීත්වයට තමයි වැඩි ප්‍රමාණයක් ඔයගොල්ලන් ඉන්ටර් එකකින් පාස් කරන්නේ. හරි? සහතිකයට වඩා ඒකින්ද පොඩ්ඩක් අයිසස්සු නොකියම බෑ ඇත්තටම කවුරු දැනගෙන නැති. හරි බේසික් අයිසස්සු ටික. නමුත් ඒ ගැන කතා නොකර බෑ අපිට يعني ස්පෝකන් පටන් ගන්න. එතකොට මෙතන තියෙනවා මේ අස තොකිනෝ අයිසස්සු කියලා. අයිසස්සු කියන්නේ ග්‍රේඩින්ග්ස්. හොඳේ දන්නේ නැති වචන පොඩ්ඩක් වචන 10ක් හරි දවසකට පොඩ්ඩක් නෝට් එකක් දාගන්න. හරි? අයිසස්සු කියලා කියන්නේ ග්‍රේඩින්ග්ස්. අවුතොකි කියලා කියන්නේ හමු වෙන වෙලාවට අස කියන්නේ උදේ. ඒතර අස අවුතොකිනෝ අයිසස්සු කියලා තියෙනවා. නේ? මොනවද ඔයගොල්ලන් ප්‍රොනවුන්ස් කරන්න බලන්න මේ වචනේ මොකක්ද කියලා? අයිසස්සු. කතා කරන්න පුළුවන්ද? අයිසස්සු අයි ඒසත්සු අයිසස්සු නේ. අයිසස්සු. උදේ. අයිසස්සු අස කියන්නේ උදේ. අවුතොකිනෝ. අස අවුතොකිනෝ අයිසස්සු නේ. උදේ හමු වෙන වෙලාවට කරන රීඩින්ග්ස්. මොකද්ද? මේක ඉංග්‍රීසි වලින් කියනවා. පොලයිට් විදියටම කියනවා නම් මොකද්ද කියන්නේ? ඔහායෝ ගොසයිමස්. මොකද්ද? ඔයහායෝ ගොසයිමස් ඔහායෝ ගොසයිමස් ඔහායෝ ගොසයිමස්. නේද? ඔහායෝ ගොසයිමස්. දැන් මෙතන ඒ ඉන්නවා ඒ සමින් බිසන් ඉන්නවා. දැන් මම ඔහායෝ ගොසයිමස් කිව්වොත් ඔයගොල්ලෝ මොකද්ද කියන්නේ? ඔහායෝ ඔහායෝ ගොසයිමස් ගොසයිමස්. ඔහායෝ ගොසයිමස් නේ. ඔහායෝ ගොසයි. එතකොට මේ දැන් අපි යාළුවා කියන්නේ ඔහායෝ ඔහායෝ මීටරයකට ඔහායෝ කියලා කියන්න පුළුවන්. නමුත් උදේට සජෝසන් කම්පැනි බොස් හම්බුනොත් නේද? ජපන් ජාතිකයෙක් හම්බුනොත් ඔහායෝ කිව්වොත් එimhe බැලුම් ගන්න එන්නේ. ඒකින්ද ඔහායෝ ගොසයිමස් කියලා චන්තෝනේ චන්තෝ කියන්නේ හරියට ඔළුව පාත් කරලා නේ. හරි? ඔහායෝ ගොසයිමස් කියලා කියන්නේ. හරි? යාළුවාන ඔහායෝ කියලා කියන්න පුළුවන්. මතනේ ඔහායෝනේ. හරි? කියන්න බලන්න ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස් ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස් ඔහායෝ ගොසයිමස් そうですね。එතකොට අපි යාළුවෙක් නම් කොහොමද කියන්නේ? ඔහායෝ ඔහායෝ ඔහායෝですね。ඔහායෝ.はい。それは朝会う時の挨拶ですね。何ですか朝会う時の挨拶。
හරි. ඒ කියන්නේ උදේ හම්බ වෙච්ච වෙලාවට කරන අයිසස් තමයි නේද? ඔහායෝ ගොසයිමස් නැත්තම් ඔහායෝ. ඊළඟට අපි ගත්තොත් හිරු අවුතෝ කියන අයිසස්. හිරුව නන්දිස්ක. අසව උදේනේ. හිරුව නන්දිස්ක. දවල් දවල් දවල්. දවල් කියන හිරුනේ. හිරු මේකයි. ඔයගොල්ලන් ටියුට් එක තිබ්බර ගමන් නැහැ දැන් ඔහායෝ ගොසයිමස් කියලා ලියලා සුබුදෑසන කියලා ලියා ගන්න. මගද යනකොට බස් එක යනකොට පොඩ්ඩක් බලා ගන්න නේ. විශේෂයෙන් හජි මෙතන හිතෝනේ. හජි මෙත කියන්නේ ෆස්ට් ටයිම් දැන් JFD හරි N5 හරි කරපයි ප්‍රශ්නයක් නැහැ. ඕකේ දයිජුස් නේ. හරි. දෙමොනේ යනවා. හජි මෙතේ කියවුතුගේ. පළවෙනි පාර්ට් ජපන් භාෂාවට. මේවත් අහන ඉන්නවනේ දැන්. අදම පටන් ගන්න නේද? එයායි පොඩ්ඩක් ඔහායෝ ගොසයිමස් ස්ක්‍රීන් එකේ තියලානේ. ඊළඟට සුබ දැසනක් කියන එක. හරි. ඔව් අයිසස් ටිකක් ඇත්ති ඇත්තටම මේ ඇත්තම කියනවනේ යන්තම්නේ යන්තම් හරි උඩ යන්න ජපානේ. හරි. සුංගී ඔහායෝනේ. ඊට පස්සේ මේ අස කියන්නේ උදේ නේ. නලුත් වචන දැන් දෙකක් තියෙනවා මෙතන. අස තියෙනවා. අස කියන්නේ උදේ අයිසස් කියන්නේ greetings නේ. ඔහායෝ ගොසයිමස්. ඊට පස්සේ හිරු අනන්දිස්කා. හිරු දවල්නේ. හිරුනේ. හිරු කියන්නේ දවල්නේ. හිරු අවු තොක්කිනෝ අයිසස් අනන්දිස්කා. හිරු වලට වැටෙන්නේ උදේ 10 මාරත් හවස 4 වගේ 5 වගේ අතරතුර කාලෙට තමයි මේ දවල් කාලේ හමු වෙනකොට අපි කියන්නේ මොකක් කියලාද? කොන්නිචිවා. මොකද? කොන්නිචිවා. කොන්නිචිවා. කොන්නිචිවා නිචිවා. කොන්නිචිවා කොන්නිචිවා නේද? කොන්නිචිවා. මේක හැබැයි දවසේ ඕන වෙලාවක කියන්න පුළුවන්. හරි have a nice day කියන අර්ථෙත් මේක තියෙනවා. දැන් ජපන් වලින් සුබ දවසක් කියන්නේ කොහොමද කියලා අහුවොත් කොන්නිචිවා. දැන් අපි සිංහල වලින් කියනවනේ අයිබෝන් කියලා. අයිබෝන් කියන එක දවසේ ඕන වෙලාවක අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කොන්නිචිවා කියන්නේ. හරි කොන්නිචිවා. හරි කියන්න පුළුවන්. ඒ වල ගොඩක් මේක good afternoon කියන එක සුබ දවල්ක් කියන එක තමයි කොන්නිචිවා පාවිච්චි කරන්නේ. හරි දෙමෝ ඉස්සු දෙම දයිජුස්. හරි. කියන්නේ ඕනම වෙලාවක නේද? ස්කයි මස් පාවිච්චි කරන්න පුළුවන්. හරි. වකරිමස්තකා වකරිමස්තකා කියලා අහන්නේ මං ඔයගොල්ලන්ගෙන් තේරුණාද කියලා අහන්නේ. වකරිමසෙන් තේරුන්නේ නැත්තේ කාටද? වකරිමසෙන් දරේ යුත්තනෝ දරේ වකරිමසෙන් කියලා කවුරු කිව්වනේ තේරුන්නේ නැහැ කියලා. වකරිමසෙන් කියන්නේ තේරෙන්නේ නැහැ. හරි. වකරිමස්තකා කිව්වට පස්සේ ඒ කියන්න පුළුවන්. හයි වකරිමස්තානේ කොහොමද කියන්නේ? හයි හරි වකරි මස්. හයි වකරිමස්තා. තේරුන්නේ නැහැ කියන්නේ කොහොමද? ඊයේ වකරිමස් දෙස් ඊයේ වකරිමසෙන් හරි. වකරිමසෙන් දෙස්ත ඕනේ ඊයේ වකරිමසෙන්. හරි ඊයේ වකරිමසෙන් දයුස් නේ. හරි ඒක අපි කරනවා පස්සේ. ඊට පස්සේ යූගත අවුතෝ කියන අයිසස් යූගතනේ දැන් අස වෙන අලුත් වචනේ නෝද? අස හිරු බන් නැත්තම් යූගත කියන්නේ දැන් හවස 4න් පස්සේ 5න් පස්සේ වගේ කාලය තුර හරි 6 7 වගේ වෙනකන් යූගත කියන්නේ හවස හරි ඊවිනිං කියන එක අවුතෝ කියන අයිසස් වරන්දිස්කා දැන් අපි ක්ලාස් එක පටන් ගන්නකොට මම කිව්වේ මොකද්ද? කොම්බාවා මොකද්ද? කොම්බන්වා හරි සුබ සන්ධ්‍යාවක් හරි කොන්බන්වා සොරේවා යූගතනෝ අයිසස්සු යූගතවා හවසනේ යූගත අවුතෝ කියන අයිසස්සනේ හවස හමු වන විට කරන ග්‍රීටින්ග්ස් තර දැන් අස තියෙනවා අසනේ අස හිරු යූගත කියන එකට බන් කියලා කියනවා. ඔව් එතන පොඩ්ඩක් ලියා ගන්න යෝගත සමානයි මොනවද? බන් නැත්තම් තව මොකද්ද කියන්නේ හවසට නැත්තම් රැයට? අසහි බන් කියලා නැත්තම් මොකද්ද රැයට තව වචනයක් තියෙනවා. JFT කරපේ N5 කර කොන්බන් tonight අද රැනේ. ඔව් කොම්බන් කියන්නේ අද රැ. මම කියන්නේ සාමාන්‍යයෙන් රාත්‍රියට කියන්නේ කොම්බන් කියන්නේ tonight කියන එක අද රැ කියන එක.
යොරු. යොරු. ඔව්. අසහිරු බන් කියන්න පුළුවන් මේ යුගත. යුගත කියන්නේ හවසට ඇත්තනම. ඇත්තට රාත්‍රියට කියන්නේ යොරු නැත්තම් බන් කියලා. හොඳේ. හරි. ඒවා ලියා ගන්න. යොරු කියනවා බන් කියනවා. කොන්බන්වා tonight නේ අද රෑ. හරි. කොන්බා. ඒක විශේෂ වචනයක් කොන්බන් කියන එක. ඒතර කොන් කියන tonight අද රාත්‍රිය කියන එක. හරි. කොන්බන්වා කිව්වොත් ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද? ඊළඟනේ දෙන රිප්ලයි එක හෙන්ජි එක මොකද්ද? හෙන්ජි නේ. රිප්ලයි එක මොකද්ද කියන්නේ? හෙන්ජි කියලා නේ. කොන්බන්. කොන්බන්වා. හරි. කොන්බන්වා කිව්වොත් කොන්බන්වා. හරි. これは、朝会う時の挨拶と、昼会う時の挨拶と、夕方会う時の挨拶ですね。わかりましたか？大丈夫ですか？大丈夫ですか? කියවල පස්සේ ඔයගලන් කියන්නේ හයි大丈夫ですね. はい、大 නැත්තම් 丈夫です。はい、大 ඔව් 丈夫です。 ඔව් හයි大丈夫ですね. ඔව් ජපන් අය ගොඩක් භාවිතා කරන වචනයක් තමයි මේ 大丈夫ですかකියන එක. ජපන් එක්කෙනෙක් ලෙසන් එකක් කළොත් ලෙසන් එකක් පටන් ගත්තොත් ඉස්සෙල්ලාම අහන්නේ වචනේ තමයි වකරේමස්කා කියන එකයි දයිජෝබු දෙස් කියන කා කියන එක තමයි උගන්වන්නේ. ඇත්තටම දයිජෝබු දෙස් කා කියන එක මොකද ඕනෙම දෙයක් පටන් ගන්න කලින් ජපානයේ වැඩ පටන් ගන්න කලින් ස්කූල් එකට ගියත් ජුගියෝනේ ජුගියෝ කියන ලෙසන් එක පටන් ගන්න කලින් මිනසන් ඔහායෝ ගොසයිමස් කියොමෝ ගෙන්කි දෙස් කා අදත් හොඳින්ද කියොමෝ දයිජෝබු දෙස් කා හරි අදත් ඕකේද කියන ඒවායින් තමයි පටන් ගන්න. හරි. දයිජෝබු දෙස්කා. දැන් ඒවා නිතරම ඇහෙනකොට ඔයගොල්ලෝ නේද? මොකක්ද යාළුවෝ ඔයගොල්ලෝ දැන් ජපන් කරන යාළුවෝ ඉන්නවනම් නේද? ආයෝකේ. නෙමෙයි දයිජෝබු දෙස්කා. භාවිතා කරන්න. දෙකිරු දකේනේ. ස්කත් එක දෙසයි නිහොංගෝනේ. හරි. පාවිච්චි කරන්න. නයිතෝ තයින්නේ. හරි. それは会う時の挨拶ね。ね、おはようございます。こんにちは、こんばんは。次は別れる時の挨拶。නේද? වකාරේරු තොගේ. වකාරේරු කියන්නේ මේ වෙන් වෙන වෙලාවක් තියෙන දැන් අපි හමුනොත් වෙන් වෙනවනේ අනිවාර්යෙන්. හරි. වකාරේරු. එතන අලුත් වචනයක් එනවා. වකාරේමස්. හරි. වකාරේමස් කියන්නේ වෙන් වෙනවා. හරි. වකාරේරු තොකිනෝ අයිසස්සු කියන්නේ වෙන් වෙන වෙලාවට කරන අයිසස්. හරි. වකාරේනෝ තොකිනෝ අයිසස්නේ. වකාරේමස් ගා. දයිදබු. ඔබ ඒ කියන්නේ මේ වචනේ හරිද? තේරුණාද? මිනිසන් වකාරේරු තොකිනෝ අයිසස්සු. වකාරේරු කියන්නේ වෙන් වෙන වෙලාවට. මොනවද? මොනවද? වැඩෙල්ල යන වෙලාවට ඔව්. වෙන් වෙන වෙලාවට වකාරේරු කියන්නේ මේ වෙන් වෙනවා කියන එක. හොඳේ. ඒතකොට දැන් අපි ජොබ් එකක් ඒ කියන්නේ වැඩ ඉවර වෙලා හවසට වෙන් වෙනවනේ. එහෙම වෙලාවටත් කියන එකක් තියෙනවා. ඊට පස්සේ ගොඩක් කාලයකට ආයේ හමු වෙන්නේ නැති කියන්නේ ගොඩක් කාලයකට හමු වෙන්නේ නැත්තම් මේ තියන්නේ නැවත කියන්නේ දිගු කාලයකට පස්සේ හමු වෙන්නේ නැත්තම් මොකද්ද කියන්නේ ජපන් වලින් ගුඩ් බයි කියන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්නවනේ. සයෝනාරා. සයනර සයෝනාරා නෙමෙයි සයෝනාරා. මෙතන ඉරක් තියෙනව නේද? මෙතන අර ගොඩක් දෙන්නේ සයෝනාරා. ගොඩක් අය සයෝනාරා කියනවා. සොරේවා මචිගයි දෙස්නේ. මචිගයි කියන්නේ ඒක ගොඩක් ප්‍රොනවුන්ස් කරන විදිය වැරදි. හරි වචනේ තමයි මොකද්ද? සයෝනාරා. මොකද්ද? සයෝනාරා. හරි සයෝනාරා. 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 දැන් අපි දැන් ජපාන ඉඳලා එනකොට මම කියලා ආවේ සයෝනාරා නිහොන්නේ. හරි ගුඩ් බයි. ජපාන්ට ගුඩ් බයි කියන. ඔව්. මත නගයි ජිකන් අවනයිනේ. හරි. දිග කාලයක් හමු වෙන්නේ නැති කොට තමයි සයෝනාරා කියන්නේ. අපි හෙට හමු වෙනවා නම් දැන් හෙට හමු වෙනකොට අද වෙන් වෙලා යනකොට සයෝනාරා කියන්නේ නැහැ. මොකද්ද කියන්නේ? また明日。 ඔව්. また明日。また明日。 නැත්නම් මතානේ මතාස්තනේ see you tomorrow. සයෝනාරා කියන්නේ බා. හරි. また රකේ お先に失礼します。 අපි දන්නා ඊට අමු කියලා. සමහර අය සයෝනාරා කියනවා. ක්ලාස් එක යනවා සයෝනාරා කියනවා. අපි දෙස්නේ. වැඩ ඇරලා යන වෙලාවට සයෝනාරා කියනවා. හරි. සොරා දමෙනේ. දමේ කියන්නේ ඒක එපා කියලා කියන්නේ. දමේ කියන්නේ එපා කියලා උදේ. දමේ දෙස්නේ. මොකක් හරි දෙයක් කරන්න එපා කිව්වොත් දමේ දෙස්නේ. හරි.
සයෝනරා නේ සයෝනරා කියන අපි ගොඩක් වෙලාවට දැන් ජපානයේ ඕගොල්ලෝ ලංකාවට එන වෙලාවට නැත්නම් ලංකාවේ ඉඳන් ජපානට යන වෙලාවට වෙන වෙලාවට කියනවා සයෝනරා. හරි? ඒතර දෙන උත්තරේ සයෝනරා. See you tomorrow. මතාස්තා. මොකද්ද? මතස්ථ මත හෙට හම්බෙමු. මතාස්තානේ. නැත්තම් හෙට මතානේ මොකද්ද? නැවත මතානේ. හම්බෙමු. මටනේ පස්සේ හම්බෙමු. මතා. මස්යම් වේව. මතන්නේ මටනේ මතන්නේ මතාස්තා මට කිව්වේ හෙට හම්බෙමු. ලබන හෙට සතිය හම්බෙමු. නැවත හම්බෙමු. රයිෂු හම්බෙමු කියන්නේ කොහොමද? රයිෂු කියන්නේ ලබන සතිය. ඒතර නැවත ලබන සතිය හම්බෙමු කියන්නේ කොහොමද? මතා රයිෂු රයිෂු නේ මතා රයිෂුනේ එහෙම කියනනේ. මතා අස්තනේ එහෙමනේ කියන්නේ. මතා අස්තනේ මතා රයිෂුනේ. හරි. ගොඩක් කියන්නේ මතා රයිනින් කියන ඒවා කියන්නේ නැහැ හොඳේ. නැවත මේ ලබන වෘත්තිය මේ කියන්නේ මෑත කාලිනේ කියන්නේ ගොඩක් දුර ඒ කියන්නේ කාල පරිච්ඡේදයක් නෙමෙයි සතියක් ඇතුළත වගේ කියන්නේ නේද හමු වෙන්නේ නැත්තම් ඒ වගේ ලාන රයිෂු මතා රයිගෙස්සු කියලා සාමාන්‍යයෙන් කියවෙනව අඩුයි. හරි. මතා රයිෂු මතා අස්තා මතා අසත්තේ හරි. මතා කොන්දොනෝ නිචියෝබි නේද? මතා කොන්දොනෝ නිචියෝබි. කොන්දෝ කියන්නේ ඊළඟට එන ඉරිදා හමුවෙමු නේද? නේද? එහෙමනේ කියන්නේ මතා කොන්දොනෝ කොන්දෝ කියන්නේ දැන් අපි හිතමු ඊළඟට එන ඉරිදා හමුවෙමු. මතා කොන්දොනෝ නිචියෝබිනේ නිචියෝබි අයිමෂෝ ඒ විදිහටනේ හරි එච්චර අවශ්‍ය නැහැ. දැන් මේ ටික මතක තියාගන්න දැන්ටනේ. හෙට හමුවෙමු කිව්වොත් මතා අස්තා. හරි? අත්තා අස්තානේ මතා අස්තා. see you later කියනවා නම් මතානේ මතනේ මතානේ මටානි හරි මටානි තා නෙමෙයි කියවෙන්නේ මතානේ මතානේ හරි මේකයි මටානි මෙතන අපි TA තිබ්බට ජපන් හෝඩිය කරපුවා දන්න ඇති ට සවුන්ඩ් එක නෑ ඒ වෙනුවට මේ T වලින් කියවෙන්නේ ත කියන සවුන්ඩ් එක. ඒතකොට මෙතන මට්ටා කියන්නේ මොකද්ද කියන්නේ මතානේ මතා තනේ හරි මතානේ මතාස්තානේ හරි දැන් වතශිවා වට්ටශිවා කියන්නේ නේ වත්තශිවානේ. ඒතකොට ටෝකියෝ කියන්නේ ඉංග්‍රීසි වලින් ඇත්තටම ජපන් වලින් කියන්නේ ටෝකියෝ කියලා. තෝ නේ. හරි. ඒතකොට ට සද්දේ නෑ නියොංගෝදේනේ. හරි. ඒ වෙනුවට ත කියවෙන්නේ. ත. එතකොට මෙතන මත අස්තනේ. හරි. මතනේ. මත අස්ත. ඒ ගොඩක් ඒක අලුතේ ගොඩක් ලියා ගන්න. මේකෙන් කියවෙන්නේ මතා කියලා. හොඳේ. මත අස්ත නැත්තම් මතනේ නෑ මට අහුණා නිකන් කියන්නේ ප්‍රොනවුන්ස් කරනවා වගේ මතනේ නේද? මතනේ කියන්නේ සියුලේට කියන එක. හොඳේ. ඒතර කොරේව වකාරේරු තෝ කියන අයිසස්සුනේ. කියන්නේ ගොඩක් තියෙනවා වකාරේරු තෝ කියන අයිසස්සු. වෙන් වෙන වෙලාවට කරන අයිසස්සු. හරි. සුංගිවා මේක ගොඩක් වැදගත් ජපානයේ මම කලින් යනවා. වැඩ ඇරී යන විට කියන දෙයක්. ඒ වැඩ ඇරලා යනකොට කියන මොකද්ද කොහොමද මේක කියන්නේ? ඔසකිනි සිස්සුරේ ශිමස්. ටිකක් අමාරුයි ප්‍රොනවුන්ස් කරන්න. සකිනේ ශිත්සුරේ ශිමස්. සකිනේ ශිත්සුරේ ශිමස්. සුරේ මස් ඔසකිනි ශිත්සුරේ සිස්සුරේ කිනි සිත්සුරේ ඔසකිනේ ශිත්සුරේ ශිමස්. ඔසකිනේ කුමිමසු ශිමස්. ඔසකිනි සුරේම ඔසකිනේ ශිත්සුරේ ශිමස්. මේ සුරේෂි ඔසකිනි සුරේෂිමස් ඔසකිනි ඉතල ඔසකිනි මේක ඔසකිනි සුරේෂිමස් ශිත්සුරේ සිස්සුරේ ඔසකිනි ශිමස්. සිත්සුරේ සුරේ ඔසකිනි සිස්සුරේ ශිත්සුරේ ශිමස්. මොකලේ කුමසු ඔසකිනි සිත්සුරේෂිමස් ජපානයේ භාවිතා වෙනවා ජපන් අය අගය කරන වචනයක්. වැඩ ඉවරලා මම දැන් යනවා කියනකොට කියන්නේ ඔක්කොම කලින් යනවා හරි වැඩ ඉවරලා හොඳේ. ඔසකිනි මේවා සමහර අය ඔසකිනි කියාගෙන යනවා. කොහොමද? ඔසකිනි කියාගෙන යනවා එම් නේද? මම ඒ කියන්නේ මම කලින් යනවා කියන එක. හරි? ඒතර මේක ගොඩක් ෆලයිට්. ඔසකිනි සිස්පේස්මාස් කියන එක ගොඩක් ෆලයිට් නේ ගෞරව සම්පන්නයි. නමුත් දැන් ජපානයේ ඉතින් ටික කලක් ඉන්නකොට ඔසකිනි නේ මේ වතසේ ඔසකිනි නේ ඔසකිනි කියාගෙන යනවා. බයි බයි මතනේ ඔසකිනි එහෙම කියාගෙන යනවා. හරි? එතකොට එහෙම කියන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන් පුරුදු වෙන්න ඔසකිනි සිස්සරේ ශිමස් නේ. හරි? දැන් අපි ඔසකිනි සුරේමස් සිමස් නේ. ඔසකිනි සිස්සරේ කිනි සුරේ සිස්සුරේ සිමස් හරි ඔසකිනි සිස්සුරේ ශිමස්. දැන් ඉතින් මේක කොහේ හරි ලියාගෙන පිටි හරි ගහගෙන පොඩ්ඩක් පාඩම් කරගන්න නේද?
අලුත් අය නේද ගොඩක් ප්‍රොනවුන්ස් කරන විදිහනේ. ඔසකිනි සිස්සුරේ ශිමස්. දැන් යනවනේ. ඔසකිනි කියලාත් කියනවා. හරි. ඔසකිනි කියලාත් කියන වෙලාවල් තියෙනවා. හරි. ඊළඟට ඊට පස්සේ දෙන උත්තරේ තමයි මොකද්ද? ඔස්කාරේ සමාදෙස්. මොකද්ද? ඔස්කාරේ සමාදෙස්. ඒකේ තේරුම තමයි thanks hard work කියන එක. ඔව්. ඔස්කාරේ සමාදෙස්. ඔස්කාරේ සමාදෙස්. ඔස්කාරේ 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 සමාදෙස්. ඔස්කාරේ සමාදෙස්. හරි. ඔස්කාරේ සමදෙස්. ඔස්කාරේ සමාදෙස්. ඔත්සුකාරේ සමදෙස්. ඔත්සුකාරේ සමදෙස්. ඔස්කාරේ සමාදෙස්. ඊදෙසී. එරයි. හොඳයි. ඔත්සුකාරේ ඉතින් ඔස්කාරේ සමාදෙස්. ඔත්සුකාරේ සමදෙස්. ඔස්කාරේ සමාදෙස්. お疲れ様です、先生。何ですか？お疲れ様です。お疲れ様です。 අර ඔත්සු කියලා මේ කියන්නේ ඔස්කාරේ නේද? අර ඒක වෙනම ඒකට වඩා අර එකට යනනේ ඔස්කාරේ සමාදෙස් නේ. ඔස්කාරේ නේ. අර එකට යනව නේද? ඔස්කාරේ. ඔව් ටික ඔස්කාරේ සමදෙස්. ඔස්කාරේ සමදෙස්. සයිලන්ට් වෙනවා ටිකනේ. ඔස්කාරේ සමාදෙස් නේ. ටී සයිලන්ට් නේ. ඔස්කාරේ සමාදෙස්. හරි? ඔස්කාරේ සමාදෙස්. සම අපි ලියනකොට ඔස්කාරේ කියලා ලිව්වට ඔස්කාරේ නේ. ඔස්කාරේ කියනකොට ටී සයිලන්ට් වෙනවා. ඔස්කාරේ සමාදෙස්. ඔස්කාරේ. එතකොට මේම එකක් තියෙනවා. දැන් එතකොට දැන් අපි වැඩ ඇරලනකොට ඔස්කාරේ සමාදෙස් කිව්වට පස්සේ කම්පැනි බොස් නැත්තම් සජෙස්ට් කියනවා ඔස්කාරේ සමාදෙස් අද ඉලඩ ගොඩක් ස්තුතියි කියලා. හරි. ඒගොල්ලන් මෙහෙමත් කියනවා. ඔස්කාරේ කියලා ඇහිලා තියෙනවා. ජපානි කවුරු නෑ නේ මෙතන. ඉන්නවද? お疲れ様。 ඔස්කාරේ කියලා කියනවා. හරිද? කෙටියෙන් තමයි ජපන්නේ ගොඩක් භාවිත කරන්නේ. ජපන් භාෂාව කොච්චර මේ කතා කරත් ගොඩක් අර කියන්නේ ෂෝට් විදිහට තමයි යන්නේ. අපි ඉස්සරහ කතා කරමු. හරි? ඔස්කාරේ. හරි? ළඟ කතා කරනවා. හරි? අර හෙන්ජි එකක් බලාපොරොත්තු වෙනවා මොකක් හරි දෙයක් නේද? අයිසුජි කියලා කියන්නේ වඩ අනිවාර්යයෙන්ම දැන් වකරිමස්කා කිව්වොත් හයි වකරිමස් දයිජෝබු දෙස් කයි දයිජෝබු දෙස් ඊට පස්සේ කියෝවාසි ගතෝ කතා කුසන්නාරිමස් අසෝ දෙස් කර ඒ වගේ අයිසුජි කියන ඒවත් එක්ක ළඟ කතා කරන ජපන් භාෂාවේ දිග වාක්‍ය භාවිතා වෙන්නේ නැහැ කෙටි වාක්‍ය ඒකින්ද ඉක්මනට කතා කරලා ඉගෙන ගන්න පුළුවන් අපි දන්න වචන ටික හරියට ප්‍රොනවුන්ස් කරන්න ඕනේ. ඒතර ඔස්කාරේ සමාදෙස් කියන්නේ නැතුව ඔස්කාරේ කියලා කියනවා. සමහරවිට මට ජපානි කියනවා සෙන්සේ මේ ඔස්කාරේ කියලා එකක් කියන මොකද්ද කියලා නේද? ඒ ඔස්කාරේ සමාදෙස් කියන එක තමයි මහන්සිලා අඩගලාට ස්තුති කියන එක තමයි ඒගොල්ලෝ ඔස්කාරේ කියලා කියන්නේ. හරි? ඔස්කාරේ. හරි? වකරිමස්තගා තේරුණාද? වකරිමස්. වකරිමස්ත නේද? යුබස්නේ. තක්කරස්කත් එක්කදසයි නේ පාවිච්චි කරන්න. そうですね。それは別れる。で、別れる時の挨拶をたくさんありますね。ගොඩාක් තියෙනවා. さようなら නේද? また明日. ඔව්. またね. නේ? またね. කොහොමද කියන්නේ? මම කලින් යනවා කියලා. お先に失礼。失礼します。お先に失礼します。失礼します。お先に失礼します. නැත්තම් thanks for hard work. කොහොමද? お疲れ様。お疲れ様ですね。お疲れ様です。එතකොට T silent වෙනවා නේ. お疲れ様ですね。お疲れ様です。お疲れ様です。お疲れ。お疲れ様おです。疲れって言うけどね。お疲れ様です。お疲れ様ですね。ගොඩක් ජපන් අය අගය කරන වචනයක්. හරි? ඔස්කාරේ සමාදෙස් කියන එක. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් සචෝසන්ට. දැන් මෙහෙමයි. සචෝසන් කිව්වොත් ඔස්කාරේ සමාදෙස් නේ. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ඔස්කාරේ සමාදෙස්තා කියන එක. වකරිමස්තගා. සචෝසන් කියන ඔයගොල්ලන්ට මහන්සිලා අඩගලා ස්තුතියි කියලා. ඒතර ඔයාට අනිත් පැත්තට කියන්න පුළුවන් ඔස්කාරේ සමාදෙස් එකේ අතීත කාලේ දාලා ඔස්කාරේ සමාදෙස්තා. හරිද? ඔස්කාරේ සමාදෙස්තා. හරි? ඔයාලත් මහන්සිලා අඩගලාට ස්තුතියි. ජපානයේ හිල්ලා සචෝසන් කියලා නෑ සචෝසන් වාඩිලා ඉන්නේ නේ පුටුවක හරි සචෝසනුත් වැඩ කරනවා හරි මෙන්න උනාජි දෙස්නේ උනාජි කියන්නේ එක වගේනේ එතකොට දෙගොල්ලන්ටම කියා ගන්න පුළුවන් මේක ඔස්කාරේ සමාදෙස්තා ඒතර ඉස්සෙල්ලාම කියන එක්කෙනා ඔස්කාරේ සමාදෙස් කියනවා දෙවෙනියට කියන එක්කෙනා ඔස්කාරේ සමාදෙස්තා කියලා කියනවා හරි වකරිමස්තක
うんそうですね。次は、うちを出るときの挨拶。うちを出る。කියන්නේ、うちකියන්නේ ගෙදර出るときකියන්නේ පිටත් වෙන වෙලාවට මොනවද කරන්නේ? うちを出るときの挨拶නේ. මේවා N5 කරපුවා නම් ගොඩක් දුරට දන්නව ඇති. නේද? listening වලදී කරමු. නේද? මම ගිහිල්ලා එන්නම් කියන්නේ කොහොමද? ගිහින් එන්නම් කියන්නේ කොහොමද? 行ってきます。 ඉතිමස්. 行ってき තමයි ま දෙයක්. す。 ඉත්තේ 行ってきま කිමස්. す。うち、 ඉත්තෙකිමස්. නේද? 行ってきます。 ගෙදර ඉන්නේ ජපානයේ ඕනම කෙනෙක්. හරි? う ඕනම ち、 කෙනෙක් ජපාන うち、 කොරල් ළමෙක් හරි වැඩට යන සිගතෝ වලට යන එක්කෙනෙක් හරි ගක්කෝ එකට යන ළමෙක් හරි නැත්තම් කයිෂ එකට යන එක්කෙනෙක් හරි いらっしゃい。 ගෙදරින් පිට වෙන්නේ මොකක් කියලාද? 行ってき ඉත්තෙකිමස්. ます。 ඉත්තෙකිමස්. හරි? いらっしゃい。 ගිහිල්ලා එන්න 行 කියලා ってき、 කියන්නේ 行ってきます。 එතකොට ගිහිල්ලා එන්න කියලා කියනවා නේද? දැන් අපි දැන් එතකොට ගෙදර ඉන්නයි කියනවනේ පරිස්සමෙන් ගිහිල්ලා එන්න කියලා කොහොමද කියන්නේ? いらっしゃい。 ඉත්තිරස් いらっしゃい。 ඉත්තිරස්යයි කොහොමද い කියන්නේ? ってらっしゃい。いっ 行っててらっ らっしゃい。 しゃい。 ඉත්තේ රශ්‍යයි. いってらっしゃい。いっ ඉත්තිරස්යයි て、いってらっしゃい。 ඉත්තිරස්යයි එකට යනවා ඒකනේ いってらっし ඉත්තිරස්යයි ゃい。いってらっしゃい。 ඉත්තිරස්යයි いって、いって、 ඉත්තිරස්යයි らっ ඔව් し ඉත්තිරස්යයි නේ ඉත්තිරස්යයි එකපාරටම ゃ යනවා い。 නේද? で、 ඔව් で、 ඉත්තිරස්යයි හරි ඉත්තෙකිමාස් කියවට පස්සේ දෙන උත්තරේ ඕගොල්ලන් කියන බලන්න いってらっしゃい。 行ってらっし い ゃ っ い。 てらっしゃい。いってらっしゃい。 ඉත්තේ 行 රශායි. ってきます。 行ってらっしゃい。 ඉත්තෙකිමාස් いってらっしゃい。 කියන්නේ ඉත්තිරස්යයි රශායි. 行ってきます。いってらっしゃい。いってらっしゃい。 කියලා කියනවා. ජපාන් නෑ මේ ගොඩාක් අර හයියෙන් සද්ද නගලා කියනනේ. ඉත්තෙකිමාස් කියලා කියනනේ. ඉත්තෙකිමාස්. ඒතර කියන ඉතරෂායි නේ. හරි. ඉතරෂායි ගිහිල්ලා එන්න. පරිස්සමෙන් ගිහිල්ලා එන්න කියන්නේ. කවුරු හරි දන්නවද? JFT එහෙම කරපු අය දන්නව ඇති. JFT N4 එහෙම කරපු N4 කරපු කවුරුද? JLPT4 කරපු කවුරු හරි ඉන්නවද? JLPT4 ඉමස්කා? නැද්ද? JFT පරිස්සමෙන් යන්න පරිස්සම් වෙනවට මොකද්ද කියන්නේ? දන්නවද? පරිස්සමෙන් ගිහිල්ලා එන්න. මොකරන්නයි නේ? දන්නේ නැහනේ. වගරිමසෙන්. කියොස්කේද අහලා තියෙනවද? කියොස්කේද? අහලා තියෙනවද? කියොස්කේද නේ? කියොස්කේද ඉතරෂයි. හරි? පරිස්සමෙන් ගිහිල්ලා එන්න. හරි? ඒතර අපි ඒක ලියනවා නම් කියෝස්කේතේ නේ? කියොස්කේතේ කියලා ලියනවා. නමුත් අපි කියනකොට කියොස්කේතේ. හරි? කියොස්කේතේ එකට යනවාද? කියොස්කේතේ ඉතරෂයි පරිස්සමෙන් ගිහිල්ලා එන්න. හරි? දැන් ඔයගොල්ලන් ජපානයේ ඉඳලා රටට යනවනේ. සයෝනරා නේ. සයෝනරා කියනවා නිහොන්. සයෝනරා නිහොන් ඉත්තෙකිමාස්.そうですか. 気をつけていってらっしゃいね. හරි. පරිස්සමෙන් ගිහිල්ලා එන්න නේ. හරි. 気をつけてね. 気をつけて. 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 වචන තුනක් හොඳේ. නමුත් ප්‍රොනවුන්ස් කරනකොට 気をつけてකියලා තමයි කියන්නේ. ප්‍රොනවුන්ස් කරන්න. 気をつけて. කියන්න බලන්න. ඇහුන්නේ නැහැ මට ඒක කියනවා කවුරු. 気をつけて。気をつ ඔව්. けて。 気をつけて. 気をつけて。いってらっしゃい。気をつけていってらっしゃい。いってらっしゃい。 気をつけていってらっしゃい. 気を පරිස්සමෙන් つけ ගිහිල්ලා. て。パイスミンギネス。気をつけて。気をつけて。 いらっしゃい。気をつけてね. දැන් වැඩ කරනකොට කියනවා 気をつけてね. be careful නේ. ඔව් නිතරම කියනවා ජපන් අය හරි අන්සෙන් දයිචි කියලා කියන්නේ. අන්සෙන් දයිචි. ඒගොල්ලෝ safety first කියන අරමුණ තියෙනවා. safety first නේද? පරිස්සම තමයි ඒගොල්ලන්ගේ කොච්චර මේක වැඩ කරත් අර මේ පරිස්සම ගැන ගොඩක් හිතනවා. 気をつけてකියන වචන නිතරම ඇහෙනවනේ. 気をつけてね. දැන් වැඩ කරනවා මම කියනවා. 皆さん気をつけてね. be careful නේ. 頑張ってね. හරි. 気をつけて頑張ってね. だから行ってきますකියවට පස්සේ 気をつけていってらっしゃいね. හරි. පරිස්සමින් ගිහිල්ලා එන්න කියලා කියනවානේ. 気をつけてね. 気をつけていってらっしゃい. right. 次は家へ帰った時の挨拶は何ですか?
කොරේ උච්චෝ දෙරුතෝ කියන්නේ දෙමස් කියලා කියන්නේ උච්චි කියන්නේ ගෙදර දෙමස් කියන්නේ පිට වෙනවා. හරි. උච්චෝ දෙරුතෝ කියනවා සොස්තුව නේද? ඒ කියන්නේ කිත්තේ කිමස් ඉත්තරෂයි අදර උච්චේ කයෙත්ත තොකි. හරි. ගෙදර ආපහු එනවනේ අපි. කයරිමස් කියන්නේ රිටර්න් එනවා කම් බෑක් කියන එක. ඒතර කයෙත්ත උච්චේ කයෙත්ත තොකිනෝ අයිසොස්සු නන්දිස්කා. ගෙදරට එන්නේ මොකක් කියාගෙනද? මම ආවා කියලා මොකක් කියලාද කියන්නේ? තදයිමස්. තදයිම තදයිම. තදයිම තදයි තදයිම තදයිම තදයිමා තදයිම තදයිමා තදයිම තදයිමා තදයිම. මං ගෙදරට ආවා කියන්නේ. හරි. එකපාරට කඩාන විදාන ඉස්කෝල ළමයෙක් වුණත් චූටි ළමයෙක් වුණත් තදයිමා තදයිම කියන්නේ තමයි. තදයිම ඒතර අම්මා කියන්නේ. සාදරයෙන් පිළිගන්නවා ගෙදරට. ඔකායරි ඔකායරි නසයි. ඔක්කරේ හරි. නස. ඔකායරි නසයි. ඔකායරි ඔකායරි හරි. නසයි ඔකායරි 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 නසයි ඔකායරි නසයි හරි ආයි ඔකායරි නසයි තදයිමා ඔකායරි නසයි ඔකායරි නසයි. ඔකායරි නසයි ඔකායරි නසයි. ඒ දෙරන්නේ. ඔකායරි නසයි. තදයිම ඔකායරි නසයි නසයි තදයි. ඔකායරි නසයි. මේවා පාවිච්චි කරන්න ගෙදරට එනකොට. සමහර අය නම් මම දන්න කට්ටිය මේ ඒ දිනදා පාවිච්චි කරනවා. දැන් කන්න කලියෙන් දැන් ගොඩක් වෙලාවට දැන් M5 කරනකොට ලිස්නින් කන්න කලින් ඉඳලා මාස් ඒගොල්ලන්ගේ එතනින් කියනවා ලංකාවේදී වුණත් නේද ෆැමිලි එක අයත් එක්ක ඉඳලා මාස් කෑවට පස්සේ ගොස්සෝ සමාදිස්ථා ඉතින් පාවිච්චි කරනවා. එතකොට අර මතක නේද? ඒ වගේ තදයිමා ඔකායරි නසයි මං නසයි ගෙදරට නේද? තදයිමා නේද? ඒතර ගෙදර අය ගෙදර ඉන්න එක්කෙනා කියනවා ඔකායරි නසයි නේ? හරි. ඔකායරි නසයි. わかりますか大丈夫ですか皆さん大丈夫大丈夫 はい大丈夫です 大丈夫ですකියලා කියන්න අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. දැන් ඉන්ටර්විව් එකක් යන අතර උනත් 大丈夫ですかはい大丈夫ですわかりますかはい大丈夫です問題ないですね問題なし問題なしකියන්නේ මොකද ප්‍රශ්නයක් නෑනේ問題なしනේ 大丈夫です問題ないです問題なしකියලා කියලානේ හරි問題කියන ප්‍රශ්නනේ නයි නැත්තම්問題නාශි කියලාත් කියලානේ නැහැ කියලා ඊට පස්සේ අයමරු තොකියා これは一番大事ですね何ですかඅයමරු තොකි අයමරිමස් කියලා කියන්නේ ජපන් භාෂාවේ සමාව ගන්න. හරිද? ජපන් ජාතිකයේ ඕනම වෙලාවක විදේශිකයන්ගෙන් හරි තමන් ජපන් ජාතිකයෙක් වුණත් විදේශිකයන්ට මොකක් හරි පොඩි වැරද්දක් හරිනකොට ටක් ගාලා ඒගොල්ලන් කියන වචන ටිකක් තියෙනවා. සොයිමසෙන් නැත්තම් මොකද්ද කියන්නේ? ගොමෙන්නසයි. හරි. ගොමෙන්නසයි කියන වචනේ. ඒවන් ටක් ගාලා කියනවා. පොඩි වැරද්දක් වුණත් අස්මිමසෙන්නේ ගොමෙන්නසයි කියලා කියනවා. ඔව් ගොමෙන්නසයි. හරිද? මම මේ අර දන්න තැනක කට්ටියක් ගියා ජපානයේ ඉස්කෝලේ කරද්දි. ගිහිල්ලා දැන් ඉස්කෝලේ මාසයක් ඉන්නවනේ ඉස්කෝලේ. කොහොම හරි මේ කවුරු හරි බිම මොනවා හරි ඒගොල්ලෝ බිම ගොමි දන්නව නේද? දාන්නේ නැහැනේ බිම පොළොවේ. හරි. බිම දෙයක් දාන්නේ නැහැ. කවුරු හරි ඒ කියන්නේ ඉස්කෝලේ කවුරු හරි මොනවා හරි දාලා බිම. ඉතින් ඒක කවුද කළේ කියලා ඇහුවට පස්සේ කිසිම කෙනෙක් සද්ද නැතුව ඉඳලා. හරි. ගක්කෝ එකේ හොඳයි. මේ ඇවිල්ලා මේ නිහොංගෝ ගක්කෝ ජනයි දිස්නේ අර ට්‍රේනින් වීසා යනකොට මාසයක් පුහුණු කරන ඉස්කෝලේ එක වෙච්ච දෙයක් හොඳයි. ඊට පස්සේ මේ සෙන්සේ ගලා තියෙන වැඩේ රෑ 2:00 වෙනකම් මේ කට්ටිය ඔක්කොම නැගිටලා දීලා. හරි ක්ලාස් එකේ. ඇත්ත කතාව හොඳේ. මේ රෑ 2:00 වෙනකම් මොකද මේ ගොමෙන්නසයි කියන වචනේ කියන්නේ නැහැ කිසිම කෙනෙක්. වරද පිළිගත්තා නම් ඉතින් ඉවරයි ප්‍රශ්නේ. හරි. කවුරුත් කියලා නැහැ. එක ළමෙක් මම වියට්නාම් ළමෙක් වගේ තමයි වැඩේ කරලා තියෙන්නේ. මේ කිසිම කෙනෙක් මේ ගොමෙන්නසයි කියන වචනේ එක්ක කියන නොදැනුවත්කම හරි මොකක් හරි හේතුවක් උඩ මේ ගොමෙන්නසයි කියන එක කියලා නැහැ. රෑ 2:00 වෙනකම් ක්ලාස් එකේ හිටවලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ කට්ටිය අනිත් ළමයි වරිනකොට තමයි ගොමෙන්නසයි කියලා සමාව ගන්න කිව්වට පස්සේ තමයි මේ ගොමෙන්නසයි කියලා තියෙන්නේ. ඊට තමයි මේ ක්ලාස් එක ඉවර කරලා තියෙන්නේ. ඒ වගේ මේ තරම් මේ ගොමෙන්නසයි කියන එක ප්‍රබලයි කියලා මම කියන්නේ. ඒ එතනින් එක තප්පරෙන් ඉවරයි ගොමෙන්නසයි සෙන්සි කිව්වනම් තමන්ගේ ඇතේ වරදක් වුණොත් මොකද ජපානයේ කෙනෙක් වුණත් ඔය වචනේ කියනවා. හරි. ගොමෙන්නසයි කියලා කිව්වනම් එතනින් ඉවරයි ප්‍රශ්නේ. හරි.
ඒගොල්ලන්ට කියලා දීලා නැත්නම් හරි මොකක් හරි ප්‍රශ්නයක් උඩ. මොකද අපිට වැඩ කරනකොට ජපාන් ගිහිල්ලා හජිමේදේ මචිගයිගා කකුසන් හරිමස්. හරි. දරෙදෙමු මචිගයිගා හරිමස්. මචිගයිගා හරිමස් කියන්නේ කාට වුණත් වැරදෙනවා. හරි. මචිගයිගා හරිමස්. ඒකින්ද ගොමෙන්නසයි කියලා කියන්න සමාව දෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. සොයිමසෙන් සොයිමසෙන් කියනට වඩා ගොමෙන්නසයි තමන්ගේ අතෙන් වරදක් වුණොත් ඉන්නසයි සොයිමසෙන් කියලා කියනවා. සොයිමසෙන් එක එක අවස්ථාවලදී වායතා වෙනවා. හොඳයි. ඒකින්ද සමහරවිට excuse me කියන එක එතකොට ඒකට දෙන උත්තරේ මොකද්ද? ඒක ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ කොහොමද? ඊයේ මොකද්ද? ඊයේ කියලා ඒක පිළිගන්න පුළුවන්. නෑ ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ කොහොමද? ඊයේ නේ. හරි. ඊයේ. හරි. ගොමෙන්නසයි කියවට පස්සේ දෙන උත්තරේ මොකද්ද? ඊයේ නේ. නෑ ඒක එච්චර දෙයක් නොවේ කියන එක. හරි. daijoubu desu. それはdaijoubu desu. それは大丈夫ですね。සමාව දෙනවා කියන වචන දන්නවද? 許してあげます。මොකද්ද? いいえ、それは大丈夫です。නේද? 許してあげますකියලා කියන්න. හරි. 大丈夫ですね。許してあげますね. ඔව් ඒකට සමාව දෙනවා කියන එක නේද? ඒක මතක තියාගන්න ගොමෙන්නසයි කියන වචනේ සුමිමසෙන්. ඒතකොට ඔයාට කවුරු හරි ගොමෙන්න ඔයාගේ ඔයාට මොකක් හරි වරදක් කියලා කිව්වොත් කවුරු හරි ගොමෙන්නසයි කිව්වොත් ඒක ඒ තරම් දෙයක් නෙමෙයි කියලා ඩක් ගාලා ඊයේ කියලා කියන්න. ඊයේ කියලා කියන්න. අරිගතෝ ගොසයිමස් කියන්න එපා. ඊයේනේ. ඒක ඒ තරම් දෙයක් නොවේ කියන එක. හරි. ඊයේ. සුගිවා කාංශන කොතෝබා. කාංශ කියන්නේ ස්තුති කිරීමට කරන හරි. කාංශ ශිමස් කියන්නේ මේ ස්තුති කරනවා. හරි. කාංශ. හරි. කාංශන කොතෝබා. පළවෙනි එක මොකද්ද? thank you very much කියන්නේ කොහොමද? ඕගොල්ලන් කියන්නේ අනස්තක දසයි. අරිගතෝ ගොසයිමස්. මොකද්ද? අරිගතෝ ගොසයිමස්. අරිගතෝ ගොසයිමස්. අරිගතෝ ගොසයිමස්. මේක ගොඩක් ජපානි භාවිතා වෙන වචනයක්. හරි. අරිගතෝ ගොසයිමස් කොට පස්සේ දෙන රිප්ලයි එක මොකද්ද? you are welcome. තෝ ඉතාෂි මස්තේ නේ. තෝ ඉතාෂි ඉතාශිමස්. තෝ ඉතාෂි මස්තේ නේ. හරි. දෝ ඉතාෂි දෝ ඉතාෂි මස්තේ නේ. කතා කරනවා. කෙනෙක් දෙන්නෙත් මම කතා කරන්නේ නේද? කොහොමද කතා කරන්නේ? දෝ ඉතාෂි මස්තේ. දෝ ඉතාෂි මස්තේ. දෝ ඉතාෂි මස්තේ. නැත්තම් කෙටියෙන් කියනවා ඊයේ කියලා. කොහොමද? ඊයේ. ඒකේ තරම් දෙයක් නෙමෙයි. ඒක සුළු දෙයක් කියනවනේ. හරි. අරිගතෝ ගොසයිමාස් ඊයේ නැත්තම් දෝ ඉතාෂි මස්තේ. දෝෂිමස්. දෝ ඉතාෂි මස්තේ. ඉතාෂි මස්තේ. ඉතාෂි මස්තේ නේ. දෝ ඉතාෂි මස්තේ. හරි. එතකොට මේ කෙටි කියන්නේ කොහොමද දැන් thanks කියලා? අරිගතෝ කියලා කියන්නේ. අරිගතෝ කියලා කියන්නේ. යාළුවා දෝමෝ. දෝමෝ කියලා කියන ලවල් තියෙනවා. හරි. දෝමෝ නැත්තම් අරිගතෝ කියලා කෙටියෙන් කියනවා. නමුත් polite අරිගතෝ ගොසයිමස්. කියන එක ගොඩක් polite. හරි. දෝ ඉතාෂි මස්තේ. you are welcome. දෝ ඉතාෂි මස්තේ කවුරු ඉන්ටෝ එකේ දවුල ප්‍රධානම දේශයක් ඕනම විෂයයක ඉන්ටෝ එක නේද සෙන්සර් මොකක් හරි දෙයකට අරිගතෝ ගොසයිමස් කියපු ගම ඔයගොල්ලන් නිකන් මේ බලන් ඉන්න එපා ඔයලාග නේ ඔයතසිමස්තේ සෙන්සේ කියලා කියන්න ඒකට තමයි ලකුණු වෙන්නේ උදේ දයිජුබු දෙස් කාලේකට පස්සේ ඔහේ බලන් ඉඳලා හරියන්නේ හයි දයිජුබු දෙස් වකරිමස්තකා ඒවට තමයි මේ ඉන්ටෝ එක ලකුණු වෙන්නේ වකරිමස්තකා කිව්වට පස්සේ හයි වකරිමස් අඩුම ගානේ හයි කියන වචනේ ඔව් නේද සද්ද නැතුව ඉඳලා වැඩක් නැහැ හරි ඔළුව පාත් කළා එහෙම නිකන් අර උත්තර දුන්නාට කිසි වැඩක් නැහැ හරි මේ පොඩි පොඩි ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් නම් හරි දැන් සෙන්සේ කියනවා අරිගතෝ ගොසයිමස්. ඔව් හරිගතෝ ගොසයිමාස් ඒතර ඔයගොල්ලෝ ටක් ගාලා කනගුවන් කියන්න ඕනේ දෝයිතස් මස්ත කියන එක හරි ඔව් ටක් ගාලා කියවෙන්න ඕනේ දෝයි ඔව් you are welcome නේද ඒක ඉතින් දැන් නෙවෙයි නැත්තම් ඊයේ සෙන්සේ නේද දෝයිතස් මස්ත කියන එක කියන දැන් ඔය ඕනම් දැන් ඉන්ටර්වයුව යන වෙලාවේ වකරිමස් daijoubu desu ka arigatou gozaimasu තව මොනවද කියවෙන්නේ ගම්පත් එක දසයි නේද ගම්පත් එක දසයි කියන එකත් පොඩි වචන දෙක තුනක් වුණාට ජපානයේ ලොකු දෙයක් කරන එකක් තමයි ගම්පත් එක දසයි ගම්පත් එක දසයි කියන්නේ
උත්සාහ කරන්න try කරන්න කියලා කියන්නේ මොකක් කරේ උත්සාහ කරන්න කියන එක තමයි ගම්බත් එක උදෙසයි කියලා කියන්නේ. ඒතර ඔයා මොකක්ද දෙන උත්තරේ ගම්බත් එක උදෙසයි කිව්වට පස්සේ. මොකක්ද දෙන උත්තරේ? හයි ගම්බරිමස්. මොකද්ද? හයි ගම්ම. හයි ඔව් හයි ගම්බරිමස්. හයි ගම්බරිමස් නේ. ගම්බත්තේ නේ කියලානේ. ඒතර හයි ගම්බරිමස් නේ. ඔව්. හරිද? සෝ this නේ. අන්න මෙතන තියෙනවා දැන්. දයිජෝබු දෙස්කා. ඔයාට හොඳයිද? ප්‍රශ්නයක් නැද්ද? කොහොමද අහන්නේ? දයිජොබු දෙස්කා. දයිජෝබු දෙස්කා. 大丈夫ですか大丈夫ですか දයිජොබු දෙස්කා. 大丈夫です。はい、大丈夫です。 දයිජෝබු いえ、 දෙස්කා. 大 ආයු 丈夫じゃありません。 දයිජෝබු දෙස්කා. දයිජෝබු ඒවත් අහන්නේ. 大丈夫ですか දයිජෝබු දෙස්කා. ඕකේද ඕකේද ප්‍රශ්නයක් නැද්ද ඕකේද? තර ඔව් මම ඕකේ කියන්නේ කොහොමද? はい、 හයි 大丈夫です。はい、大丈夫です。 හයි දයිජෝබු දෙස්. මං කියන්නේ ඒක තමයි. හරි. ඕනම වෙලාවක ඉන්ටර් එකේදී හරි මොනවද? දයිජෝබු දෙස්කාද? හයි දයිජෝබු දෙස් කියලා කියන්නේ. නැත්තම් 大丈夫 ඊයේ です දයිජෝබු いえ、大丈夫 දයිජොබු ආරිමස්. ありません。 හරිමසේ. ජාරිමසේ. නෙගටිව්. නැත යන අර්ථය. ඕනම දෙයක. ඕනම නවුන් එකක් තියෙනවා නැත යන අර්ථයනේ. දයිජෝබු ජාරිමසේ. いえ、大丈夫じゃありません。 දයිජොබු ආරිමස්. ඊයේ 大丈夫じゃ、 දයිජෝබු 大丈夫じゃありません。大丈夫。 ජාරිමසේ. ජාරිමසේ. දයිජෝබු ජාරිමසේ නේ. ඊයේ දයිජෝබු ජාරි. ඔයගොල්ලෝ ස්පීඩ් කතා කරන්න ඕනේ නැහැ භාෂාව. හොඳේ. ජපන්නයි ස්පීඩ් කතා කළා කියලා. ඔයගොල්ලෝ ස්ලෝ කතා කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඊයේ දයිජෝබු ජාරිමසේ. හරිද? ඒක ජපන් ස්පීඩ් කියන්නේ අවුරුදු 5ක් 6ක් 10ක් ඉන්නකොට නේටිව් වගේ නේටිව් කෙනෙක් වගේ කතා කරන්න පුළුවන්. ඉතින් ස්ලෝ කතා කරන්න. ඊයේ දයිජෝබු ජාරිමසේ. දන්න いいえ、大丈夫じゃありません。いいえ、いいえ、大丈夫じゃありません。 No, I am not okay. හරි ප්‍රශ්න දැන් ඔතෙම ලෙඩක් තියෙන ඔලුවකක්වත් තියෙන මොකක් කරේ ඊයේ කියෝවා චොත්තනේ දයිජුබු ජාරිමසෙන්නේ කරදන චෝසි ගවර විදිස්නේ කන්ඩිෂන් එක එච්චර හොඳ නෑ නේ චොත්තනේ කොමෙන්ට් නේ කියලා නේද අර හරි එච්චර අවශ්‍ය නෑ නේද හයි දයිජුබු දෙස් නේද ඔව් මම ඕකේ නැත්නම් ඊයේ දයිජුබු じゃありません。 ජාරිමසෙන් I am not okay. හරි ඊයේ දයිජුබු ජාරිමසෙන් いえ、大丈夫じゃありません。 නේද? ඒතර මේකත් පාවිච්චි කරන්න ඕන වෙලාවක පාවිච්චි කරනවා කියන්නේ ප්‍රශ්නයක් ඇහුවොත් අනිවාර්යයෙන්ම උත්තර දෙන්න. හරි? දයෝස්කා කියන එක. ඊළඟ එක තමයි මොකද්ද? ඔගෙන්කි දෙස්කා. මොකද්ද? お元気ですか ඔගෙන්කි දෙස්කා. හැමදාම අහනවනේ මේක. 元気ですかですか අයවසයි 好きですか කියෝම ඔගෙන්කි දෙස්කා. හරි? おはようございます。皆さんね、先生、皆さん、おはようございます。今日もお元気ですか皆さん、だって本人で。はい。健康第一。です。はい、そうです。元気です。はい、お元気です。はい、元気です。お、ママ OK。はい、元気です。はい、元気です。はい、はい。はい、元気です。キラダルは、はい、元気です。ダワイディ。はい、元気ですね。お、ママも電気のね。はい、元気ですね。はい、元気です。はい、元気ですね。はい、元気ですね。お元気です。お元気ですか皆さん。皆さんどうですかお元気はい、お元気元気です。はい、元気はい、です。元気。はい、元気です。 මොකද ජපානයේ ඔය කෙන්කෝ කියන්නේ හෙල්දි. ගොඩාක් අගය කරන දෙයක් නේද කෙන්කෝ. ගෙන්කිのためにනේද කෙන්කෝのために何でもしますね. ජපාන් ජාතිකයන් ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ගැන හිතලා ගොඩාක් දේවල් කරනවා. කෑම ගැන, එක්සර්සයිසස් ගැන, හරි. හැම දෙයක් ගැන ගොඩාක් අවධානය යොමු කරනවා මේ ගෙන්කි. අපේ නම් අහන්නේ නැහැ නේද සාමාන්‍යයෙන් අද ගොඩක් දලාවට එහෙම අහන්නේ නැහැ. නමුත් ජපානයේ හැමදාම ඕනෙම තැනකදී හම්බුනොත් අහනවා. හිසාසින් කාලයකට පස්සේ හම්බුනොත් හිසාසිබුරි දෙස් නෑ ඔගෙන්කි දෙස්කා. හරි. නේද? කියමු ඔගෙන්කි දෙස්කා. අදත් හොඳින්ද? දයිජුබු දෙස්කා. නේද? ඒ වගේ.
ඒතර හයි ගෙන්කි දෙස්. ඒතර මේ හයි ගෙන්කි දෙස් කියන එකට තව ඒවා කියන්න පුළුවන්. කවුරු හරි දන්නවද? දෙයියන්ගේ පිටේන් හොඳින් ඉන්නවා කියන්නේ කොහොමද? ඒක ටිකක් දැනගෙන ඉන්න ඕනේ. IT desk. ඈ කොහොමද? ඔකගේ සමාදේ ගෙන්කි දෙස්. නේ? ඔකාගේ ඕනේ. ඔකාගේ සමාදේ ගෙන්කි දෙස් නේ. නේද? ඔකාගේ සමාදේ ඔකාගේ සමාදේ ගෙන්කි දෙස්. දෙයියන්ගේ පිටේන් හොඳින් ඉන්නවා. හරිද? තව කියනවා අයි කවරසු ගෙන්කි දෙස්. අයි කවරසු ඒ වචන ලියා ගන්න හොඳේ. කියන්නේ භාෂාවක් කියන්නේ ඕගොල්ලන් හැන්ඩල් කරනව නේද භාෂාවක් කතා කරනකොට ඒ වගේ වචන ගොඩක් මම හිතනවා අලංකාර එනවා කියලා කියන්නේ භාෂාවක් නේද පොඩ්ඩක් නේ. ඒතකොට අයි කවරසු ගෙන්කිරස් මොකද? අයි කවරසු එදා වගේම අදත් හොඳින් ඉන්නවා කියලා කියන්නේ. හරි. අයි කවරසු කොහොමද කියන්නේ? අයි කවරසු Kavaras. කවරසු ගෙන්කිදිස් නේ. ලස්සනයි වචනේ. එදා වගේම අදත් හොඳින්. හරි. අයි කවරසු ගෙන්කිදිස් නැත්තම් අයි ඔගෙන්කි දෙස්කා හයි අයි කවරසු එහෙමත් එතනින් නවත්තනවා. හරි. ඔගෙන්කි හරි. හයි අයි කවරසු. අයි කවරසු ඔව්. අයි කවරසුනේ. ඔව්. එදා වගේම අදත් හොඳින් අයි කවරසු ගෙන්කි දෙස් නේ. අයි කවරසු ගෙන්කිදිස් නේ. එදා වගේම අදත් හොඳින් ඉන්නවා කියන එක තමයි එතනින් කියන්නේ. හරි. ඔගෙන්කි දෙස්කා හයි අයි කවරසු. හරි. අයි කවරසු ගෙන්කි දෙස්. ඔකගේ සමාධිය ගෙන්කි දෙස්. හරි. දෙයියන් පිටින් හොඳින් ඉන්නවා. ඒ වගේ අලුත් වචන දේවල් ලියා ගන්න ඒවා. අයි කවරසු ගෙන්කිදිස්. ඔකාගේ සමාධිය ගෙන්කිදිස්. හරි. අලුත් වචන දේවල් දැන් දන්න වචන ප්‍රශ්නයක් නැහැ. නේද? අද සම්බන්ධිච්ච අලුතෙන් සම්බන්ධිච්ච දයුදිස්කා ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න. හරි. කතා කරනවද ඔක්කොම? දයුදිස්කා. සෙන්සේ දිස්කා. දයිජෝබු දෙස්කා කියලා ඔයා හොඳින්ද කියලාත් අහනවද? දයුදිස්කා ඔයා හොඳින්ද? ඔව් අහන්න පුළුවන් ඉතින් ඔයා හොඳින්ද? ඔයා ඕකේද? කියන අර්ථය තියෙනවා. නේ? තියෙනවා අහන්න පුළුවන්. දයුදිස්කා අහන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔගෙන්කි දෙස්කා කියන එකනොත් කියවෙනවා ඔය. අයු කියන්නේ ඉතින්. දයු දෙස්කා ඒක පොඩ්ඩක් එකට යනවනේ. චුට්ටක් වගේ ඉඳනේ. හරි. අහන්න පුළුවන්. දැන් සමහර දැන් කවුරු හරි දැන් ජපන් ජාතිකයෙක් දැක්කොත් එතකොට දයිජෝබු දෙස්කා කියලා නිතරම වගේ පාවිච්චි කරන්නේ හරියටම කියනවා නම් දැන් කොහොමද ඒක? ඒ කියන්නේ පාවිච්චි වෙන්නේ නිතරම දයු දෙස්කා කියන ගොඩක් තැන්වලදී භාවිතා වෙනවා. දැන් අපි හිතමු කවුරු හරි කෑම කනවා. කෑම කනකොට කවුරු හරි කියනවා මොත්තෝ තවෙතේ කුදසයි. තව ටිකක් කන්න කියලා. හරිද? තව ටිකක් කන්න කියනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවේදී හයි ආදාය උපදෙස් කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. I'm okay. තේරුණාද? එතෙන්දී භාවිතා වෙන්නේ එතන. නේ. ආදාය උපදෙස් නේ. තව කන්න කිව්වට පස්සේ මොත්තෝ තවෙතේ කුදසයි නේ. ආදාය උපදෙස් නේ. ඇති ඉනස් කියන අර්ථයෙන් කෙක්කෝ දෙස් කියන අර්ථයෙන් ඒ වගේ එතනදී ඒ වගේ අර්ථයක් තියෙනවා. දැන් කන වේලාවට තව මොන හරි දෙනවා කන්න කියලා. හරි. මොත්තෝ තබෙදෙ කුදසයි. හරි. කොරේමෝ තබෙදෙ කුදසයි. ආවදසය දයුම් දෙස්. හරි. මට ඇති ප්‍රමාණවත්. ඒ වගේ දයුම් දෙස්කා කියන එකේ තියෙනවා. හරි. දැන් අසනීපෙන් වගේ කවුරු හරි ඉන්නව දැක්කොත් ඔළුව එකක් يعني තේරෙනවා දැන් මූණ වෙනස් වෙලා කියෝ දයුම් දෙස්කා නේද? එතකොට ඔයාද ඕකේද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? කියන්නේ මොකක් හරි අන්න ඒ වගේ දෙයකදී එතනදී ඒ වගේ එලාවකට අහන්න. හරි? ඒක ගොඩක් දයුවිස්කා කියන එකේ එක අර්ථයක් කියලා ගන්න බෑ. එක එක අවස්ථාවල වෙනස් වෙනවා කියලා මම කියන්නේ දැන් අර කන වේලාවටත් මුත්තු තබෙදෙ කුදුසයි කියලා කිව්වට පස්සේ ආය වදසිය දයුවිස් නේ. I'm okay. හරි? ඒව කියලා මට ඇති කියන එක කියන්න පුළුවන්. වකරි මස්තකා ඒක ගොඩාක් ගැඹුරට හිතන්න එපා. නමුත් නේද? අහන්න පුළුවන්. ඔයා හොඳින්ද කියන එකත් අහන්න පුළුවන්. හරි.
ඔගෙන්කි දිස්කා කියලා ඇහුවොත් ඒක ඇහිලා කෙලින්ම අහන්නේ ඔයා සනීපෙන්ද කියන එක වාට නේද? Are you healthy කියන එක. හරි. නමුත් දයෝ දිස්කා කියන එක ඊට වඩා ලොකු අර්ථයක් තියෙනවා. හරි. දැන් මොනවාරි දෙයක් නනිග හොෂී දෙස්කා. ඔයාට මොනවාරි දෙයක් අවශ්‍යද? මොත්තෝ නනිගාව. නෑ වතසි දයෝ දිස්නේ. හරි. ඒ කියන්නේ මට ඕකේ කියන එක. මට අවශ්‍ය නෑ කියන එක. හරි. ඊයේ වතසි දයෝ දිස්නේ. ඒ වගේනේ. හරි. ඒක ජපානයට ගියාට පස්සේ තේරෙයි. හරි. එතකොට කියන්නේ එයාට අවශ්‍ය නැහැ කියන එක.私は大丈夫ですね. මම ඕකේ. හරි. ඒ වගේ වෙලාව. わかりましたか大体わかりましたかසාමාන්‍ය තේරුණාද අර්ථය? わかりましたかනේ ඒ වගේනේ. ප්‍රශ්නයක් නැත්තම් කිසි කන්වීනියන්ස් නා. ඔව් 大丈夫です. ඒ විදිහට. හරි. はい。 ඔව් නේ. はい、先生。 わかりました. සුංගිව ඊළඟට අහන ප්‍රශ්නේ තමයි වෙන්කි දෙස්කා කියලා අහුවට පස්සේ නිහොන්ගෝ වකරීමස්කා කියන ප්‍රශ්නේ නේ. හරි. ඒ වගේ ප්‍රශ්නෙකුත් අහන්න පුළුවන්. හරි. දැන් මේක අහන්නේ ගොඩක් මේ ඔක්කොම කලින් ඇත්තටම කියනවා. ජපානයේ දැන් එයාපෝට් එකේදී හරි කවුරු හරි ගයිකොකුජින් කියන්නේ කවුද? ගයිකොකුජින් කියන්නේ විදේශිකයාට. හරිද? ගයිකොකුජින්. හොඳේ. වකරීමස්කා. ගයිකොකුජින් නේ. අපේ අය ගයිජින් කියලා කියනවා ජපානයේ. ගයිජින් කෙටියෙන් කියනවානේ. ගයිකොකුජින් නේ. ගයිකොකුජින් විදේශිකයෙක් දැක්කම අහන ප්‍රශ්නයක් තමයි නිහොන්ගෝ වකරීමස්කා. මොකද්ද? ජපාන් තත්ත. Do you know Japanese? කොහොමද අහන්නේ? නිහොන්ගෝ වකරීමස්කා. ますか。 නිහොන්ගෝ වකරීමස්කා. 日本語わかりますかジャパンテレビ。はい、わかります。日本語わかりますか නිහොන්ගෝ වකරීමස්කා. 日本 නේ. 日本語わかりますか ජපාන් තේරෙනවද? වකරීමස්. ද කාවොත් මෙතන මේ කාවොත් わ ප්‍රශ්නයක් かりますか නිහොන්ගෝ වකරීමස්කා නේද? ඔව්. එතකොට ඉංග්‍රීසි දන්නවද කියලා ඒකෝ කියලා. ඉංග්‍රීසි දන්නවද කියලා? 英語わかりますかわかりますか ඒකෝ වකරීමස්කා. ඒකෝ. මෙතන අපි ඒකෝ කියනකොට 英語。 ඒකෝ නේ. ඉංග්‍රීසි දන්නවද? 英語わかりますかはい、どう ඒකෝ වකරීමස්කා. 英語 ඒකෝ වකරීමස්කා. 英語わかりますか ඒකෝ වකරීමස්කා. 中国語。わかりますか中国語。中国語中国語。中国語わかりますかわかりますかあれ中国語わかりますか英語わかりますかකියන ගොඩක් අහනවා ඉංග්‍රීසි දන්නවද කියන එක ජපන් අය අහනවා නේද? දැන් නිහොන්ගෝわかりますかකියලා අහලා ඉංග්‍රීසි ඒගෝම わかりますかනේද? 日本語わかりますか ඒගෝ わかりますか? ඒතර ඔව් තේරෙනවා කියන්නේ කොහොමද? はい、わかります。は。はいい、わかります。はい、わはいかります。はい、わかります。はい、わかります。 はいわかります。ඔව් පොඩ්ඩක් දන්නවා. はいそこはい、わかります。わかります。はい、ちょっとわかります。 ちょっとはい、少しわかります。 සුකසි わかります. දැන් ඔයගොල්ලන්ට කියන්නේ ඒක තමයි නේද? නේ? はい、少しわかり はい、少しわかりますね. ඕ ටිකක් පුළුවන්. 少し。 හරිද? 今からね、まだまだです. 今から頑張ります. はい、少しわかります. ඕ ටිකක් දන්නවනේ. はい、少しわかりますね. わかります。はい、少し。 少しකියලා කියන ටිකක් 少しわかります。 ちょっとකියලා කියන නේද? ちょっとちょっとわかります. ちょっと いや、2割わかります。少しわかりますね. ちょっとわかります。ちょっとわかりますね。ちょっと。少しわかります. はい。わかります 日本語わかりますか英語わかりますかහොඳටම දන්නවා කියන්නේ කොහොමද? හොඳටම දන්නවා. 100ක් දන්නවා කොහොමද?はいමොකද කියන්නේ? はい、わかります。 はいわかります. ඇඩ් කියන්නේ ඇඩ්වර්බ් එකක් දෙන්න දැන් සුකසි කියන එක ටිකක් කියලා වගේ හොඳ 100ක් දන්නවා කියන්නේ කොහොමද? යොකු わかります.
මොකද්ද? යොකු よく වක්‍රීම わかり යොකු ます වකරිමස් යොකු වගරිමස් නේ. එහෙම කියන්න බෑ ජපන්. ඔව් ජපන් භාෂාවට ඔයගොල්ලන් නේද තාම ඉගෙන ගන්න හින්දා ස්කොසි වගරිමස් නේ. හරි යොකු වගරිමස් දැන් ඉංග්‍රීසි දන්නවද ඇහුවොත් යොකු වගරිමස් කියලා දාන්න පුළුවන්. ඉංග්‍රීසි දන්න අය ඉන්නවනේ සාමාන්‍ය නේද? යොකු ජනයි දෙස්නේ. ඉංග්‍රීසි වලටත් යොකු වගරිමස් කියනවා නේටිව් එක්කෙනෙක් වෙනවා. නේටිව් ස්පීකර් කෙනෙක් වෙන්න ඕනේ. ඉංග්‍රීසියෙන් ආපු ඇමරිකාවෙන් ආපු කෙනෙක් වෙනවා. ඔන්න ඒගොල්ලෝ යොකු වගරිමස් කියලා කියන්න පුළුවන්. 100ක් දන්නවා කියන්නේ. හරි. 중국어가 와카리마스까? 미나상. මොකක්ද දෙන උත්තරේ? ඊයේ 中 වක්‍රීමසෙන් ඒ 와카리마스. දන්න අය ඉන්නවද 중국어?誰がいますか? いい කවුරු හරි ඉන්නවද? ඊයේ සෙන්සෙන් 와카리마스. කොහෙත්ම දන්නේ නැහැ කියන්නේ කොහොමද? ඊයේ සෙන්සෙන් 와카리마스. කොහොමද කියන්නේ? සෙන්සෙන් සෙන් 先 සෙන් 生 ඔව් ඊයේ සෙන් සෙන්සෙන් わかり වකරිමස් ます කියන්නේ එකක්වත් දන්නේ නැහැ. පොඩ්ඩක්වත් දන්නේ නැහැ. හරි. නේද? ඔහායෝ ගොසයිමස් කියන්නවත් දන්නේ නැහැ චූගෝ නේ. නිහාව කියන්නවත් දන්නේ නැහැ. හරි. නිහාව කියලාත් කියන්නේ එහෙමත් දන්නේ නැහැ. පොඩ්ඩක්වත් දන්නේ නැහැ. හරි. ඊට සෙන්සෙන් වකරිමසෙන් නේ. කොහොමද කියන්නේ? සෙන්සෙන් 先生わかります වකරිමසෙන්. හරි. එතකොට සෙන්සෙන් ආවොත් වකරිමසෙන් එන්නේ උදේ. ඒ කියන්නේ පොඩ්ඩක්වත් දන්නේ නැහැ කියන එක. දැන් ඉතින් වකරිමසෙන් නැහැ දන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. කොහෙත්ම දන්නේ නැහැ පොඩ්ඩක්වත් දන්නේ නැහැ. සෙන්සෙන් වකරිමසෙන්. හරි. එමය කියන්නේ. චූගොකුගෝවා සෙන්සෙන් වකරිමසෙන්. චීන භාෂාව පොඩ්ඩක්වත් දන්නේ නැහැ. හරි. නේද? යොකු වකරිමස් 100ක් දන්නවා. ඒතර නිහොංගෝ වකරිමස්. ඒ කියන්නේ අපිට වැදගත් වෙන්නේ. ඒතර හයි ඔව් ටිකක් පුළුවන් කියන්නේ. හයි はいちょっとわかります චොත්තු වකරිමස් නැත්තම් හයි はい සුකොසි 少しわかり වකරිමස් ますはい少し වකරිමස්.はいසුකුසි වකරිමස් සුකොසි වකරිමස් නේ. හයි. いいですね皆さん。頑張ってますね皆さん。නේද? කතා කරන්න උත්සාහ කරන එක හොඳයි. හොඳේ. සුංගීවා මේ දෙකිමස්කා කියන වචනේ. දැන් වකරිමස්කා තේරෙනවද? දෙකිමස්කා කියන්නේ පුළුවන්ද? ඔව් පුළුවන්ද කියන එක. හොඳේ. එතකොට මෙහෙමත් අහන්න පුළුවන්. නිහොංගෝ ගා දෙකිමස්කා නේ. නිහොංගෝ දෙකිමස්කා. ගා අයින් කරගමු. නිහොංගෝ දෙකිමස්කා. ඒ අහන්නේ ජපන් පුළුවන්ද කියන එක. හරි. දැන් මෙතන අහනවා ඩ්‍රයිවිං පුළුවන්ද කියන එක. ඩ්‍රයිවිං වලට මොකද කියන්නේ? උන්තෙන්. හරි. උන්තෙන් で උන්තෙන් ඩ්‍රයිවිං වලට කියන්නේ උන්තෙන් කියලා. ඒවල ඩ්‍රයිවිං පුළුවන්ද කියලා. උන්තෙන් උන්තෙන් දෙකිමස්. දෙකිමස්කා හරි. උන්තෙන් දෙකිමස්කා දෙකිමස් පුළුවන් ඔකත් අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් ජපානයේදී. හරිද? ඒකින්ද මතක තියාගන්න. උන්තෙන් උන්තෙන් දෙකිමස්. හරිද? ඩ්‍රයිවිං පුළුවන්ද කියන එක. හරිද? ඒතර ජපන් භාෂාව පුළුවන්ද කියලා අහන්නේ. නිහොංගෝ 日本語 දෙකිමස්කා දෙකිමස්කා. දෙකිමස්කා. වැඩ කරන්න නියොංගෝ පුළුවන්ද? ජොබ් කියන්නේ වැඩට කියන්නේ ශිගතෝ කියලානේ. වැඩ කරන්න පුළුවන්ද කියලා අහන්නේ. 仕 ශිගතෝ 事できますか දෙකිමස්කා. 仕 හරි 事できます දෙකිමස්කා. ඒකතෝ කංචි පුළුවන්ද? කංචි කොහොමද අහන්නේ? 漢字できますか කංචි දෙකිමස්කා හිරගන පුළුවන්ද? හිරගන ඉඳගන්න ひら දෙකිමස්කා がなできますか හිරගන දෙකිමස්කා できますか දෙකිමස්කා. කතකන පුළුවන්ද? කතකන කතකන දෙකිමස්කා 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 වකරිමස්කා ඒ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. හරි. තේරෙනවද? පුළුවන්ද කියන එක. ඔව්, පුළුවන්ද කියන දේ. හරි. දෙකිමස්කා. ඒතර මේ උන්තෙන් දෙකිමස්කා කියලා ඇහුවොත් එහෙම ඩ්‍රයිවිං පුළුවන්ද කියලා ඇහුවොත් එහෙම ඔව් පුළුවන් කියන්නේ කොහොමද? හයි හයි දෙකිමස් දෙකිමස් හයි දෙකිමස් හයි はい දෙකිමස් で හයි きます දෙකිමස් はいできます හයි දෙකිමස් දෙකිමස් නේද? හයි හයි කියන්නේ දෙකිමස් yes කියන එක. හයි දෙකිමස්. බැහැ කියන්නේ 家で ඊයේ き දෙකිමස්සේ できます。家でき ඊයේ ます දෙකිමස්ෙන්. හරිද? ඊයේ දෙකිමස්ෙන්. හරිද ඕනම දෙයක්. ඊයේ දෙකිමස්ෙන් දෙකිමස්ෙන්. ඩ්‍රයිවිං නේම පුළුවන්ද කියලා ඇහුවොත් බැරි නම් කියන්න එපා හයි දෙකිමස් කියලා හොඳේ. හදිසි වාහනයක් දුන්නොත් එහෙනම් මාර ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද හරියට නේද වචන නේද? උන්තෙන් දෙකිමස්කා කිව්වොත් එහෙම
පුළුවන් නම් හයි දෙකිමස් නැත්තම් ඊයේ දෙකිමසෙන්. දෙකිමසෙන් කියන්නේ බෑ කියන ඕනෙම දෙයක්. හරි. ඒතර නිහොංගෝග දෙකිමස් නේද? හයි දෙකිමස්. උන්තෙන්ග දෙකිමස් කා. ඊයේ දෙකිමසෙන් නේ? වකරිමස්ද කා? වකත්තා? තේරුණාද? වකරිමස්තකා කියලා අහනවා වකත්තා කියලා අහනවා. තේරුණාද කියලා හරි වකරිමස්තකා කියලා අහන්න පුළුවන් නැත්නම් කොහොමද අහන්නේ කෙටියෙන් වකත්තා හරි වකත්තා තේරුණාද කියලා තමයි එකෙන් අහන්නේ වකත්තා දයිජුබු දිස්කා පාවිච්චි කරන්නේ ජපානයේ හොඳයි දයිජුබු හරි ඕකේද දයිජුබු දිස්කා නෙමෙයි දයිජුබු අනතෝ දයිජුබු ඔයා ඕකේද 今日ちょっと元気じゃないみたいね。大丈夫あとポッダヘルディねわけね。大丈夫問題がありますかあれ大丈夫ねえ、デイビディ。はい。わかったテルナード。ね。わかったねえ、はい、わかりますキラギアント。ねえ。はい。それ、わかりますかできますかは、一からのプルワン。できますかあれ仕事ができますか日本語できますか漢字できますか俺もだひらがなできますかカタカナできますかපුළුවන්ද කියලා අහන්න. හරි? ඒතර හයි දෙකිමස් ඊයේ දෙකිමස් නේ. සුංගේ වානන් දෙස්කා. ඊළඟට අපි එනවා මේ ජික ශෝකයේකේ සරලම ජික ශෝකයේකට මෙතන තියෙනවා මේ ෆස්ට් ටයිම් හම්බෙනකොට පළවෙනි පාඩ ජීවිතේ පළවෙනි පාඩට හම්බ වෙනකොට භාවිතා කරන වචනේ මොකද්ද? හජිමේ මස්තේ. හජිමේ හජිමේ මස්තේ. හජිමේ මස්තේ. හජිමේ මස්තේ නේ හජිමේ මස්තේ. හජිමේ මස්තේ. හජිමේ මස්තේ කියන්නේ පළවෙනි පාඩට හම්බ වෙනකොට හජිමේ මස්තේ. හජිමේ මස්තේ කියලා කියනවා. හජිමේ මස්තේ. මම කියන්නේ වතෂි. වතසි. වතසි. මම කියන්නේ වතෂි තාහෙම කියන්නේ වතෂි කියව කියන්නේ වතෂිනේ වතෂි නයිස් ටු මීට් යූ කියන්නේ කොහොමද? දෝසෝ යොරොෂිකු යොරොෂිකු දෝසෝ යොරොෂිකු ඔනෙගයි ශිමස් කියලා දෝසෝ යොරොෂිකු ප්‍රොනවුන්ස් කරන්න දෝසෝ දෝසෝ යොරොෂිකු දෝසෝ යොරොෂිකු නේද? දෝසෝ යොරොසිකු. මේව සතුටක්. අපි මේ හජිමේ මස්තේ නේද? හජිමේ මස්තේ කියන්නේ ෆස්ට් ටයිම් මස්තේ. දැන් ඉන්ටර්වියු එකේ දුනත් පළවෙනි පාඩනේ ජපන් ජාතිකේ කම් වෙන්නේ නේද? කොන්නිච්චිවා හජිමේ මස්තේ කියන එක කියවෙන්න ඕන අනිවාර්යෙන්. දැන් ඔයගොල්ලන් එයාපෝට් එකෙන් බහිනකොට ජපන් ජාතිකේ හම්බ වෙනවා නේද? කොන්නිච්චිවා හජිමේ මස්තේ. හරි? ඒ විදිහට. ෆස්ට් ටයිම් නේ. පළවෙනි පාඩ. නැවත නැවත හම්බ වෙනකොට හැමදාම කම්පැනි සචෝසන් හම්බ වෙනකොට හජිමස්තේ කියන්නේ හොඳේ. ඔහායෝ ගොසයිමස් කියන නිසා. හරි? පළවෙනි පාඩ හම්බ වෙන හජිමස්තේ කොට හැමදාම කියන්නේ නැහැ. හොඳේ? වතසි කියන්නේ මම. ඒතර හැමෙම සතුටක් කියන්නේ දෝසෝ යොරොෂිකු. දෝසෝ යොරොසිකු. දෝසෝ යොරොෂිකු දෝසෝ යොරොෂිකු. දෝසෝ යොරොෂිකු යොරොෂිකු දෝසෝ යොරොසිකු. දෝසෝ යොරොෂිකු. හරි. දැන් මට හැමෝම මේක කරන්න ඕනේ. හරි. හජිමස්තේ ජිබුන්න නමයි. හරි. ජිබුන් කියන්නේ ඔයාගේ නම දාන්න මෙතනට. අපි හිතමු සකුරා කියලා මම එක්සැම්පල් එකක් කියලා ගන්නවා සකුරා දෙස්. හරි. ඔව් හජිමේ මස්තේ සකුරා දෙස් හැමෙම සතුටක් කියන්නේ දෝසෝ යොරොෂිකු ඔනෙගයි ශිමස්. හරි. යොරොෂිකු වංශමාස් දෝසෝ යොරොෂිකු කියලා නවත්තන්න පුළුවන්. නමුත් ගොඩක් පොලයිට් ප්ලීස් නයිස් ටු මීට් යූ කියන එක. දැන් නයිස් ටු මීට් යූ කිව්වොත් දෝසෝ යොරොෂිකු. හරිද? ප්ලීස් නයිස් ටු මීට් යූ කිව්වොත් දෝසෝ යොරොෂිකු ඔනෙගයි ශිමස්. හරි. කියනවා දෝසෝ යොරොෂිකු දෝසෝ ඔනෙගයි යොරොෂිකු ඔනෙගයි ශිමස්. හරි. දෝසෝ දෝසෝ යොරොෂිකු ශිමස් හජිමස්තේ දෝසෝ යොරොෂිකු ඔනෙගයි ශිමස්. ප්ලීස් නයිස් ටු මීට් යූ. නේ. දෝසෝ යොරොෂිකු ඔනෙගයි ශිමස්. හරි.
දැන් හිතෝරි සුසුනේ එක්කෙනා චුටක් මල කියනවද බලන්න. ලේසිනේ. හජිමේ මස්තේ තමන්ගේ නම දාලා දිස් දැම්මා. අපි මෙතන ඉන්නව කවුද? අපි මංජුලාද මංජුලද ඉන්නේ. මංජුල. මංජුල. හජිමේ මස්තේ මංජුල දෙස් දෝසෝ යොරුෂිකු ඔනෙගයිෂිමස්. ඒ විදිහට අර එක එක්කෙනා පොඩ්ඩක් හඳුන්වලා දෙනවද? මේක ෂෝකයි ශිමස් කියලා කියන්නේ. ෂෝකයි කරනවානේ. කවුරු හරි කෙනෙක් ෂෝකයි කරනවා කියන්නේ මේ ජිකෝ ෂෝකයි කියලා කියන්නේ. ජිකෝ කියන්නේ සෙල්ෆ් කියන එක තමන් ගැන, ෂෝකයි කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් හඳුන්වලා දෙනවා. ජිකෝ ෂෝකයි. සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකට මොකද්ද කියන්නේ? Jiko ජිකෝ shokai. ජිකෝ Shokai. ෂෝකයි. හරි. Jiko shokai. Jiko shokai. ෂෝකයි ශිමස්. හඳුන්වලා දෙනවා. ෂෝකයි. ජිකෝ ෂෝකයි. Yomashite තමන් ගැන koso desu. Dousou yoriko onegaishimasu. ෂෝකයි ෂෝකයි. කියන්නේ. ජිකෝ ෂෝකයි. හජිමේ මස්තේ නිලංකා දෙස් දෝසෝ යොරසිකු ඔනෙගයි සිමස්. はい、こちらこそよろしくお願いします。මම කිව්වේ ඔයාවත් හැමෝම සතුටක් කියන්නේ. කොචිරා කොසෝ හරි කොචිරා කොසෝよろしくお願いします. හරි. තව ඊළඟට කවුද? ඊළඟට කවුද කරන්නේ? හැමෝම කරන්නේ. හජි. ඔව් හරි. කවුද සිතාරා සන් කියන්නකෝ සිතාරා චන් නේ. කියන්නේ හජිනි මස්තේ දර්ශනී දෙස් දෝසෝ යොරොෂිකු ඔනගයිසිමාස්. こちらこそよろしくお願いします。ඊළඟට කවුද? නිලංකා චන්お願いします。 හජිමේ මස්තේ はい නිලංකා දෙස් දෝසෝ はい යොරසිකු ඔනෙගයි සිමස්. はい、こちらこそよろしくお願いします。ඔයාවත් හැමෝම සතුටක්. ඊළඟට කවුද ඉන්නේ? ඔව් කවුද? කියන්න කවුරු හරි. Hajime maste. Shehani desu. Dousou yoreshiku onegaishimasu. はい、こちらこそよろしくお願いします。ඔයාවත් හැමෝම සතුටක්. හ්ම්. Hajime ちょっと mashite Amruddha desu. Dousou yoroshiku onegaishimasu. はい、こちらこそよろしくお願いします。එච්චරද ඉන්නේ? එන්සේ දෝසෝ යොරොෂිකු ඔනගයිසිමාස් කියන එකත් තැන් කීපයකදී අපිට පාවිච්චි කරන්න පුළුවන්ද එක එක විදියට? ඔව් නේද ෆස්ට් ටයිම් හම් වෙනකොට ගොඩක් වෙලාවට මේ nice to meet you මේක පාවිච්චි වෙන්නේ මේ පළවෙනි පාට හම් වෙනකොටනේ නේද ෆස්ට් ටයිම් එන ඉන්ට්‍රොඩස් කියන්නේ හඳුන්වලා දෙනකොට තමන් ගැන ෆස්ට් ටයිම් හම් වෙනකොට තමයි කියන්නේ මේක ඇහිලා අවුතොකින අයිසස් හජිමෙතේ අවුතොකින අයිසස් يعني ෆස්ට් ටයිම් හම් වෙනකොට කරන මේ ග්‍රීටින් එක හරි දැන් ඉන්ට්‍රෝ එතකොට එකක් අපිට අපි ගැන දැන් ඉන්ටර් එකදී පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඉන්ටර් එකේදී දැන් හැමෝම සතුටක් කියන එක දෝසෝ යොෂිකු ඔනෙගයිසිමස් කියලා අවසන් කරනකොට කියන්න පුළුවන්. හරි. නේද? nice to meet you කියන එකනේ. දැන් සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි සිංහලත් අපි පළවෙනි පාට හම්බුනාම නේද? ගොඩක් වෙලාවට මේ nice to meet you කියලා කියන්නේ. නැවත නැවත හම්බ වෙනකොට nice to meet you කියලා කියනවද? නෑ නේද? එහෙම කියනවද? නෑ නේද? එහෙම ගොඩක් වෙලාවට පාවිච්චි කරනවද? කියන්න පුළුවන්. නමුත් ජීවිතේ පළවෙනි පාට නේද හම්බ වෙනකොට තමයි නේ දෝසෝ යොෂිකු ඔනෙගයිසිමස් කියලා කියවෙන්නේ නේද නැවත නැවත අපි මං හිතන්නේ කියන්නේ නැහැ දෝසෝ යොෂිකු ඔනෙගයිසිමස් කියන එකනේ nice to meet you කියන එක හරි එතකොට හජිමස්තේ කියන එකෙත් first time කියන එක තියෙනවා හරි දැන් ඔය මං හිතන්නේ මේ N5 එහෙම listening වලදී මේක එනවා ගොඩක් වෙලාවට හජිමෙතේ අවුත්තොක්කි දොයත්තේ අයිසස්සෝ සිමස්කා ජීවිතේ පළවෙනි පාට හම්බුනාම කොහොමද කියන්නේ අයිසස් කරන්න කියන එක. ඒතකොට මෙතන හජිමස්තේ නේද? නම දැම්මා දෝසෝ යොරොෂිකු කියන එක
කියන්නේ ඇත්තටම පළවෙනි පාට හම්බුනම තමයි කරන්නේ. ඒතකොට ඉන්ට්‍රෝ එකක් අවසානයේදී ඉන්ට්‍රෝ එකේදී තමන්ගේ ජිගෝෂෝකයි එක්කලා දෝසෝ යොරිස්කෝ නෙගයිසිමස් කියලා කියන්න පුළුවන්. හරි. කමෙම සතුටක්. ඉන්ට්‍රෝ එක අවසානයේත් කියන්න පුළුවන්. අරිගාතෝ ගොසයිමස් සෙන්සේ දෝසෝ යොරිස්කෝ නෙගයිසිමස් නේ. හරි. සුමිමසෙන් සෙන්සේ මේ ඔබගේ අර සහයෝගය බලාපොරොත්තු වීම කියන මීනින් එකත් ඕකේ තියෙනවා නේද සෙන්සේ? කොච්චරක් ගොස්සෝ යොරිස්කෝ නෙගයිසිමස් කියන එකද? දෝෂෝ යොරසුකු ඕනගයිසිමස් කියන එකෙත් අර දැන් ගොඩක් වෙලාවට අර සහයෝගයෙන් අපි කටයුතු කරමුයි කියන මීනින් එකෙන් තමයි ඒක කියන්නේ නේද? ඔව් කොරේ කරවස්සේ අපි වෙන කයිව එක චුට්ටක් කියමුනේ. මේකෙන්ද අර මේක ඕනෙම තැනකදී කියන්න පුළුවන් නේ. පාරේදී හම්බුණා. හරි. එයාපෝට් එකේදී හම්බුණා. නොදන්න කෙනෙක් ඕනෙම තැනකදී කියන්න පුළුවන්. සරලම ජිගසෝගයි මෙතන. තව මේකේ තියෙනවා. නමුත් මේ කියන්නේ ෆස්ට් ටයිම් ඕනෙම තැනකදී ඕන පාවිච්චි කරන්න පුළුවන් ජිගසෝගයි එක තමයි මේක. හරි. තව තියෙනවා විස්තර ටික ටික කරා යනවා දැන් කොරේ කරවස්සේ කියන එකත් මෙතනට දාන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි. නමුත් ඒක මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. දැන් ඉඳන් මට උදව් කරන්න මම ජපාන්ට අලුතෙන් ආවේ මට දැන් ඉඳන් උදව් කරන්න කියන එක. හරි. තමයි ඒක ඊළඟ පස්සේ ඇති. හරි. දැනට මේ සෝස්නේ මේ ජිගසෝකා එක හරි. ඒ කියන්නේ සරලම ජිගසෝකා එක. කියපු නැති අය ඉන්නවද කවුරු හරි? මිනිස්සන් වරිමස්කා ඉන්නවද? මිනිස්සන් වරිමස්කා කතා කරපු නැති අය ඉන්නවද? කතා කරන්න නන්නේ නිමස්කා ක්ලාස් එකේ කී දෙනෙක් වගේ ඉන්නවද? 6-7 දෙනෙක් නම් කිව්වනේ. 6 දෙනෙක් 7 දෙනෙක් වගේ. ඔව් එහෙනම් හරි සෙන්සි. දැන් ඉන්නේ 9යිනේ. එතකොට 7ක් කියවිලා. ඔව්そうですね。どうぞよろしくお願いします。ඊට පස්සේ මේ නමට කියන මොකද්ද? නමයනේ. නමය. ඔව් නමට කියන්නේ නමය කියන එක නේද? නමය වනන්දිස්කා. ඒතර නම අහන විදිහ එක එක විදිහට අහනවා. කොහොමද ඔයාගේ නම මොකද්ද කියලා අහන්නේ කොහොමද? නමයවා නන්දිස්කා. Nameva Nandeska. Nameva Nandeska. Dasara des. නමයවා ඔෂේතේ කුදසයිනේ. නම කියන්න. Univa. නන්දිස්කා. නමය ඔෂේතේ කුදසයි. නම කියන්න. එක එක විදිහට කියනවා ඉන්ටෝ එකේදී ඔයාගේ නම කියන්න කියන එක. හරි. නමය නන්දිස්කා. නමය ඔෂේතේ කුදසයි. හරි. නම කියන්න ඒ විදිහට. ඊට පස්සේ ඔව් මම මෙහෙමයි මම කවුද මංජුල කියලා කියන්නේ කොහොමද? වතසිවා මංජුල. වස්තුව මංජුල දෙස්. ඔනම නන්දිස්කා. excuse me sensei. ඔව් නන්දිස්කා. සාමාන්‍යයෙන් ඉන්ටර්වයුව එකට අපි ගියාම අපේ නම සම්පූර්ණම කියනවද නැත්නම් එක කොටසක්ද නමේ කියන්නේ? සම්පූර්ණම කියන්න ඕනේ නේද? දැන් ඔයාගේ නම කියන්නකො සම්පූර්ණම. දර්ශනීය සිතාරා සමන්වලේ. සමන්මලේනේ. එතකොට ඔයා ඉන්ටර්වයුවට ගිය ගමන් හජිමේ මස්තේ කොන්නිචිවා වතසිවා දර්ශනී අද කිව්වේ? දර්ශනීය සිතාරා සමන්මලේනේ. දර්ශනී ස්තාරා සමන්මලේතෝ මෝෂිමස් අපි ඒක ඉන්ටර්වයුවේදී කරනවා. කියන්නේ ජිකෂෝකයික අවසානයේත් කරනවානේ. ටික ටික අපි හදාගෙන යනවා. නේද? දර්ශනී ස්තාරා සමන්මලේතෝ මෝෂිමස් කියලා ඔයාලට කියන්න පුළුවන්. ඔයාගේ සාමාන්‍යයෙන් ඔයාව දැන් යාළුවෝ කතා කරන්නේ කවුරු කියලාද? සිතාරා කියලාද? සිතාරා ඔව්. සිතාරාතෝ යොන්දේ කුදසයි කියලා කියන්න පුළුවන්. මට සිතාරා කියලා කියන්න. හරි? ඒ විදිහට අපිට ඉන්ටර්වයුව එකට කියන්න පුළුවන් නේද? ඒ විදිහට කියන්න පුළුවන්. වතසිවා දර්ශනී ස්ථාර සමන්මලීත මෝෂිමස් මට මගේ නම දර්ශනී ස්ථාර සමන්මරී වෙනවා. නමුත් ස්ථාරතෝ යොන්දේ කුදසයි නේද? ස්ථාරා කියලා කියන්න. හරි ඒ විදිහට සාමාන්‍යයෙන් ෆෝමල් ඉන්ටර්වයුව එකේදී හොඳේ යන්නේ නේ. අපි ඒක කරනවද? මේ අද අපි අර පාඩම හින්දා අලුත් හින්දා එකපාරට යන්න බෑ ලොකු ඉන්ටර්විව් එකකට. නේ ටික ටික ඕනේ යන්න. මොකද දන්නේ නැති අය ඉන්න හින්දා. සෝ දිස්නේ. එතකොට නම මොකද්ද කියලා අහන්නේ ඕනමයවා නන්දිස්කා.
ඔනමය නන්දිස්කා. お名前は何ですか？お名前は ඔනමය 何ですか？ නන්දිස්කා. ですか。 ඔනමයවා お කියලා 名前は、お名前は何ですか？ දැන් ඉන්ටර්වයුව එකේ දානවා ඔන. එච්චරයි අහන්නේ. නන්දිස්කා කියලා නැහැ. ඔනමයවා කියන්න බණ එක එක්කෙනා මංජුල කුන්. කියන්න බණ. 私はマンジュラです。 මංජුල දෙස්. අනිත් අය 私はアンルッドです。 බුද්ධ දෙස්. හයි. 私はピタラです。 තාරා දෙස්. 私はシハニです。 私はシェアです. いいですね. හයි. හරි. ඒ විදිහ නේ. ඒ විදිහට කියන්න පුළුවන්. වතශිවානේ. හරි. ඔනමය නන්දිස්කා. එතන ෆ්ලයිට් විදිහට නම අහන්නේ කොහොමද? දැන් ඔනමයවා ඔනමය නන්දිස්කා කියනවා. Excuse me but your name please. සමා වෙලා නම කියන්න. කොහොමද කියන්නේ? සුයිමසෙන් කියන්න පුළුවන් නේ? සුයිමසෙන් නේද? ඔනමය නන්දිස්කා. නැත්තම් සිස්සුරේ දෙස්ගා නේ? කොහොමද? シスレ සිස්සුරේ です。 excuse me but シスレですかお名前は何ですかうん。シシスレスレです。失礼します。キウイは名前。失礼ですが、excuse me, but, が කියන්නේ but、お名前は何ですかなんです。お名シ前はスレです。何ですか失礼ですが、お名前は何ですか何ですか？失礼ですが、お名前は何ですか Excuse me, but your name, please. හරි. සමා වෙලා නම කියන්න. හරි. වක්කාරේ මස්තක. ඊට පස්සේ අහනවා රට මොකද්ද කියලා. කොහොමද අහන්නේ? ඔක්කුනිවා රටට මොකද්ද කියන්නේ? කුනි. ඔව්. රටට මොකද්ද කියන්නේ? කුනි නේ. අර ගෞරවයක් විදිහට තමයි ඔය දෙන්නේ. ඔක්කුනිවා ここに ど は ちらですか? 君はどちらですか？ どちら හරි. ඔක්කොනිවා どちらですか කියන්නේ මේ රට මොකද්ද කියලා අහනවා. ඔක්කොනිවා どちらですか? මොකද්ද අපි කියන්නේ? ලංකාව スリ කියලා ラン කියන්නේ. カです。 ඔව් ශ්‍රී ලංකා で ス す. リラン ශ්‍රී ලංකා スリランカですね。スリランカです。 ランカですね。だねね。さってねね。ですか？スリランカですね。はい。スリランカです。はい。お国はどちらですか？スリランカスリランカで。ですすね。スリラ ශ්‍රී ンカです。 ලංකාදෙස්. තර මෙතන මේ නමයකට නමය කියන්නේ නේම් එකට මේ ඕ දාලා තියෙන්නේ ගෞරවයක් විදියට නේද? තේරෙනවද? කට කියන්නේ නමට කරන ගෞරවයක් විදියට තමයි මේ ඕ දාලා තියෙන්නේ. නමය කියන එකට ඕනමයවා. දැන් ජපානයේ ගොඩාක් තැන්වල ඕ දාන වෙලාවල් තියෙනවා, ගෝ දාන වෙලාවල් තියෙනවා. දැන් ඕනමයවා. දැන් චා කියන්නේ ග්‍රීන් ටී වලට. හරි? ඒතර ඔචා ගෞරවයක් විදියට ඔචා දාලා තියෙනවා නේ. ඔචා ග්‍රීන් ටී. ඊට පස්සේ කණේ කියන්නේ සල්ලි වලට. කණේ. කණේ. ඒතකොට ඔකණේ නේ. ඕ දාලා මේ නේද? ඔකණේ කියලා දාලා තියෙනවා. ඒ වගේ තමයි මේ කුණි කියන්නේ රටට ගෞරවයක් විදියට තමයි ඕ දාලා තියෙන්නේ. ඔකුණිවා දොචිරා දෙස්කා නේ. රට මොකද්ද? ですか？ නිව දොචිරා දෙස්කා. ශ්‍රී ලංකා です。 දෙස්. ශ්‍රී ලංකා スリランカです。 ශ්‍රී ලංකා දෙස්. ලංකාව වේ. スリランカです。 ශ්‍රී ලංකා දෙස්. නේද? මේ බේසික් නේද? කුණිවා දොචිරා දෙස්කා. මේ ඔනමය වනන් දෙස්කා. තව ඉතින් ගොඩක් ප්‍රශ්න අහනවා. ඊට පස්සේ අපි එනවා මෙතනට. නේ සූජි. සූජිනේ. සූජි කියන්නේ මොනවද? සූජි වනන් දෙස්කා. ラッカ。 කියන්නේ නම් ඉලක්ක නම් නම් so this නේ මේ ටික අපි 10ට එනකන් දන්නවනම් අපිට ඕන එකක් හදාගන්න පුළුවන් ඇතරම. දැන් මේ ෆෝන් නම්බරේ තමයි දෙන්න බංගෝ කියලා කියන්නේ. බංගෝවා නම්බන්දිස්කා කියලා හුවොත් නේද? කොහොමද ආන්නේ ෆෝන් නම්බරේ මොකද්ද කියලා? දෙන්න බංගෝවා 電話番号は何番ですか？何番ですか？ නම්බන් what number නම්බන් දිස්කා දෙන්න බංගෝ何番ですか？ කියන ෆෝන් නම්බරේ කීයද කියලා තමයි අහන්නේ. දෙන්න බංගෝවා 何 නම්බන් 番ですか？ です
Nanban desu නන්බන් ka? නන්බන් දිස්කා. ෆෝන් නම්බරේ කීයදනේ දෙන්න බංගෝවා නන්බන් 3 දිස්. හරි ඒක අහනවා. ඒතර අපි දැනගන්න ඉන්න බෑ මේ ඉලක්කම් දන්නේ නැති අය ඉන්නවද මේ බැච් එකේ? කවුරුත් දන්නේ නැහැ ඇති ගොඩක් අය. දන්නේ නැති අය. බින්දුවට මොකද්ද කියන්නේ? 0 0. 0 Zero. ඇහිලා ඉංග්‍රීසි වලින් 0 කියන එක තමයි 0 0 නේ. 0 එකට එක එක. ඉති ඉති ni නී ni san San, Yon, yon go Yon, Go, Go, Roku, Roku, Nana, nana Nan, Haji, Hachi, haji yu ju ju Yu, ju Ju, Jo, ju නේ. ju නේ. 0 1 2 3 4 5 6 7 8 9 ju ju. කඩවරන් Ju, කරගන්න. Ju, ඔව්. කඩවරන් කරගන්න 0 1 2 3 ඕ ජපන් භාෂාව වල ඕනෙම් භාෂාවක් නම්බර්ස් කියන දේ වැදගත්නේ. ගොඩක් නම්බර්ස් වලින් ගොඩක් කියනවානේ වයස කියන්න ඕනේ. මිල ගණන් කියන්න ඕනේ. හරි. ඒකට ගොඩක් දේවල් වලට මේ අයිටම්ස් එක එකව ගනින්න ඕනේ. එතකොට හැමදේටම නම්බර්ස් අවශ්‍යයි. වයස කියනකොට එහෙමනේ. ඒකින්ද නම්බර්ස් ටික නම් අනිවාර්යයෙන්ම හොඳට හදාගන්න වෙනවා. හරි. වගරි මස්තක. අයි ඒ වකරි කියන්නේ මස් කඩේට ගිහිල්ලා මේ පොක් කරි. ඇත්තට අපිට වැඩ කරනකොට ජපානයේ එක එක විදිහට මේ නම්බර්ස් පාවිච්චි වෙනවා. හරි. එක එක විදිහට අපි ගණිනවනේ ඉකුස්සු හරි මස්කා, නන්නින්නි මස්කා, නේ? නන්මයි හරි මස්කා. එක එක විදිහට නන්දයි හරි මස්කා. හරි. ඒ විදිහට එතකොට මේ බේසික් නම්බර්ස් ටික ගොඩක් වැදගත් වෙනවා. සූජි කියන ටික නම් අනිවාර්යයෙන්ම කොහොම හරි කැපවීමක් කරලා මේ හදාගන්න. මොකද මේ විභාගයක් නැතිවත් අපි වැඩ කරනකොට ජපානට ගිහිල්ලා ගොඩක් වැදගත් වෙනවා. නැත්තම් හොඳට බැනුම් ගන්න තමයි වෙන්නේ. හරි. බින්දුවර කියන 0 1 2 3 4 5 6 7 8 9 කියලා තියෙන මේ ෂී කියන එක ඒවා අපි දැනට පාවිච්චි කරන්නේ නැහැ ගණිනකොට චිත් ඒ වගේ මාස ඒ වගේ ඒවට පාවිච්චි කරන්නේ. ඒතර 11 කොහොමද මේකෙන් හැදෙන්නේ? 11. 10ට කියන්නේ ජූ කියලානේ. නේද? එකට කියනවා ඉචි කියලා. එතකොට 11 කොහොමද හැදෙන්නේ? George, ජූයිචි නේ. දැන් මෙතනින් අපිට 100 හදාගන්න පුළුවන්. 11 කොහොමද කියන්නේ? ජූ Ichi, ඔව් ජූ මුලට දාලා ජූයිචි 11 12 Yuji, Juni, Juni, නේ. ජූනි 12 Jusan, Juni, Jusan, Juyon, Juyon, යොන් Juro, jugo Yugo, Juyon, junana Juro, ju Junana, yu Yunachi, Yuki, niju niju 20ට කියන්නේ නි niju ju හරිද? මේ මුලට ගන්න. නිජු. හරි. 20ට කියනවා නිජු කියලා. ඒතර 21 කොහොමද එන්නේ? niju ichi Nujuichi, niju niju san niju yon niju gu niju roku na niju kyu sanju sanju සංජුනේ. සංජු. 40 කොහොමද එන්නේ? yonju යොන්ජු. Yon, 50 goju Goju, ගොජු. 60 rokuju rokuju Rokuju, nanaju නනජු. Nanaji, 80 Haji, 80නේ. Hachi, Hajidi, Kiju, කියුජුනේ. කියුජු. Kyuju, 100ට කියන මොකක්ද? hayaku හකු හකු. ඔව් Yaku, අපි වෙනම කරමු. නයිජුලිස්. දැන් මට ඕනේ මේකෙන් දෙන්න බංගෝ නන්බන් දෙස්කා කියන එකනේ. ෆෝන් නම්බරේ කීයද කියන එක. හරි. දෙන්න බංගෝවා නන්බන් දෙස්කා නේ. බංගෝ නන්බන් දෙස්කා. ෆෝන් නම්බරේ කීයද කියලා අහන්න. හරි. දෙන්න බංගෝ නන්බන් දෙස්කා. මේක කියන්නේ කොහොමද? මේක අපි කියනවා 0 Nana, 0 Zero, no no කියලා ගන්න. 0 Zero, යොන්ගෝ. Nana, Zero, නනා අජි ඉචි. Go, කොහොමද කියන්නේ? 0 නනා 0 කොහොමද කියන්නේ? 0 Zero, නනා nana Zero, zero Nana, Zero, no ni ni Ni, yon Go, Go, nana no Nana, Nana, nana hachi Hachi, ichi Haji, Ichi,
yes. ඔව් මෙතනින් බලන්න කරා. සෙන්සි එතකොට මේ ඉලක්කමින් ඉලක්කමද මේ එහෙමද අපි කියන්න ඕනේ අර අපි මම ඉලක්කම කියන්නේ. ෆෝන් නම්බරේ එකින් එක කියන්නේ උදේ. තේරෙනවද? ඔව්. තේරෙනවද? ෆෝන් නම්බරේ ඉලක්කම කියන්නේ. ඒතර තමන්ගේ ෆෝන් නම්බරේ පොඩ්ඩක් හොඳට කටපාඩම් කරලා තියාගන්න. හදිස්සි ඉන්ටර් එකේදී අහන්න පුළුවන්. හරි. ෆෝන් නම්බරේ මෙතන ඉලක්ක මේ කියන්නේ කොහොමද 08 නෑ 078 no Q Roku Nino Nissan yon Nissan නේ Yon Des. එකින් එක කියන්නේ ඒකින්ද ලේසි. හරි. වකරිමස්තක තේරුණාද? මස් අයි වකරිමස් ඒකට ප්‍රශ්නය අහන්නේ කොහොමද? ෆෝන් නම්බරේ කීයද කියලා? දෙන්න බංගෝවා නම්බන් දෙස්ක. One Des. deska. දෙන්න බංගෝ කියන්නේ ෆෝන් නම්බරේ. නම්බන් කියන්නේ වට්නම්. හරි. දෙන්න බංගෝවා නම්බන් දෙස්ක. Bangu deska. දෙන්න බංගෝ නම්බන් දෙස්ක. කියන්න පුළුවන් තමන්ගේ ෆෝන් නම්බරේ. දෙකිමස්ක. Inna bangu nan ban deska. දෙන්න බංගෝවා නම්බන් දෙස්ක. දෙන්න බංගෝවා නම්බන් දෙස්ක. ජීවුන්නෝ දෙන්න බංගෝ ශෙරුකතක දෙකිමස්ක. කියන්න පුළුවන්ද? එක එක්කෙනාගේ ෆෝන් නම්බර්ස් දෙකිරු. මේක බලන්න. Nana මේක බලන්න. zero nana yon zero Roku සෙහානි චන් දෙන්න බංගෝ නම්බන් දෙස්ක. zero san ni ස්ථාර චන්න දෙන්න බංගෝ නම්බන් දෙස්ක. Zero nana Roku san Roku ni go ichi kyu ju. ජූ Zero. zero දෙස්නේ. Ichi වකරිමස්. zero. ඉචි zero නේ. ජූ කියලා කියන්නේ ජූ වෙන්නේ නැහැ කොහොමද? Q ඉචි zero දෙස්නේ. වකරිමස්. Zero desu. Hai. zero දෙස්නේ. හයි වකරිමස්. අතෝ දායිගා. දෙන්න බංගෝ අනේ දෙන්න බංගෝයි කියන පුරුදු වෙන්න හොඳේ. පරිවස්තක ඒක අර බල බල කඩ කඩ කියන්නේ නැතුව එකපාරට කියාගෙන යන්න පුරුදු වෙන්න කියන්නේ නේද? ඒක වැදගත් හොඳේ. දෙන්න බංගෝ නම්බන්දිස්කා කියලා ඇහුවා. හරි. සෝ දෙස්නේ. සෙන්සි එතකොට මේ අපි 7යි 7 කියද්දි නන එහෙමද නනා කියලා කියන්න ඕනේ. නනා. හරි. ඔව් නනා. කියන්න බලන්න. ජිබුන්නෝ දෙන්න බංගෝ ශේතක දෙසයි. සෙරෝ zero නන ඉචි නන හචි සෙරෝ යොන් සෙරෝ ඉචි දෙස්නේ. ඔව් යන් zero ඉචි අන්තිමට දෙස් කියලා කියන්නේ වෙනම කියලා කියනවා. දෙස්නේ. ඔව් දෙස්නේ. දෙස්නේ 大丈夫ですか皆さん。自分の電脳を教えることができますかපුළුවන් ද කියන්න. වකරිමස්තා. මෙතන මේ වෙනම තියෙනවා දෙන්නවා කියන්නේ මොකද්ද? ෆෝන් එකට නේ. පොදුවේ ෆෝන් එකට දෙන්නවා කියලා කියනවා. ඒතකොට හෑන්ඩ් ෆෝන් එකට කියන නම දන්නවද? මොබයිරු මොබයිල් ෆෝන් කියනවා. කේතයි නේද? කේතයි දෙන්නවා කියලා කියනවා. කේතයි සුමහෝ කියලා කියනවා. ස්මාර්ට් ෆෝන් එක එක විදිහට කියනවා. හරි? කේතයි දෙන්නවා කියලා කියනවා. කේතයි නේ. කේතයි කියලා කියන්නේ හෑන්ඩ් ෆෝන් එක. සුමහෝ කියලා කියන්නේ ස්මාර්ට් කියන ඇහිලා තියෙන්නේ සුමහෝ නේ. හරි. සුමහෝ. දෙන්න බංගෝ කියන්නේ ෆෝන් නම්බර එක නේද? දෙන්න බංගෝ. හරි වෙන වෙනම තියෙනවා. කියන්නේ අලුත් අයලත් නේද? දැනගන්න පුළුවන් නේ. දෙන්න කියන්නේ ෆෝන් එකට නම්බන් කියන්නේ කීවෙනි නම්බරේද? දෙන්න බංගෝ කියන්නේ ෆෝන් නම්බර එක. අනතනෝ දෙන්න බංගෝවා
何番ですかね。ඔයාගේ ෆෝන් නම්බරේ කීයද? හරි. そうですね。これで終わります。そう今日ね、今日初めてだからね。そうですね。どうですか皆さん、今日はちょっと早かったですかどうですかකියන්නේ අද පොඩ්ඩක් ස්පීඩ් එක වැඩිද?皆さんどうですかわかりましたか今日の授業がわかりましたかアドレスにテールナーで大丈夫ですかはい、問題がありわわかります。かりましたはい、わかりまはす。い、わかりました。大丈夫。大丈夫ですね。わかりました。えーじゃあまた今度何曜日に会いますかදන්නවද? මතා කියන්නේ නැවත කොත්තු කියන්නේ ඊළඟට නන්‍යෝබිනි අයිමස්කා කවද්ද හමු වෙන්නේ 1週間に2回ですか සතියකට දෙපාරක්ද 1週間に1回ですか 私はっきりわかりませんけどまた金曜日かなそうだよねちょっとねこれමේ PDF එක තියනවද කරන්න හම්බෙලා තියනවද හම්බෙලා තියනවද හොඳ හොඳ. තියනවද දාලා තියනවද group එකට Hi sis. わかりました。じゃあ、今日はこれで終わりましょうね。あだいなめてね、言われてる。終わりましょう。言うのが終わりましょう。言われてる。ね。わかりでやっぱランガンのロボができやね。始めましょう。ね。始めましょう。はい。始めましょう。言うね。パタンガも言われるので言うね。終わりましょう。はい。今日はこれで終わります。終わりましょう。あで言われるのまた、ね、来週かな、ね今週の金曜日かな、ね会いましょう。ねまた会いましょう。ねまた会うはい。また来週会いましょう。ねはい。わかりましたかダブルはい、サわかります。ティアイはいわかりますね。皆さんお元気で、ね、セルデナムホディンインネギラギアンね。皆さんお元気、皆さんお元気で頑張ってください。එතකොට දෙන උත්තරේ මොකද්ද? හයි ගම්බරිමස් නේ. කොහොමද කියන්නේ? හයි ගම්බරිමස්. はい、頑張ります。はい。元気で頑張ってください。どうもありがとうございます。お疲れ様です。දැන් මං කියනවා ඔයගලන්ට ගොඩක් ස්තුතියි කියවාどうもありがとうございます. අද ගොඩක් ස්තුතියි. ඔස්කාරේ සමාදෙස්. මතකද මේ වචනේ? ඔස්කාරේ සමාදෙස් කියන්නේ? ඔයගොල්ලන් මහන්සියලා ඉගෙන ගත්තට දැන් ඉමාමෝ සොරසොර ජූජි හන්දෙස්. මේ නේද? මහන්සියලා ඉගෙන ගත්තට ස්තුතියි කියලා කියනවානේ. ඔස්කාරේ සමාදෙස්. ඒතර කෙරුවන් ඔයගොල්ලන් පිං. ඔයගොල්ලන් කියන්න ඕනේ ඔස්කාරේ සමාදෙස්තා. කොහොමද කියන්නේ? お疲れ様でした。 දෙස්තා. හරිද? දෙපැත්තටම නේද? මං කියන මහන්සියලා ඉගෙන ගත්තට ස්තුතියි. ඒ ඔයගොල්ලන් කියන මහන්සියලා ඉගෙනනවට ස්තුතියි කියලානේ. හරි? わかりましたかはい。 නේද? じゃあ、おやすみなさい。කියලා මම කියනවා. ඕනේ. ඔය එතකොට දෙන රිප්ලයි එක හෙන්ජි එක මොකද්ද? おやすみなさい。なさい。 ඔය මිනසයි. おやすみなさいね。皆さん。おやすみなさい。はい。わかりましたが。はい。එතකොට ඒ විදිහට තමයි අපි අවසන් කරන්නේ නේද? හරි. じゃあ、今度来週会いましょう。皆さん頑張ってください。お疲れ様です。おやすみなさいね。おやすみなさい。 හරි. හැමෝටම දැන් කොහොමද ක්ලාස් එකේ තත්ති? තේරුණාද? කරපු දේවල් හොඳයිද? පොඩි ෆීඩ්බැක් එකක් දුන්නා නම් මම හිතන විදිහට හොඳයි.
තේරුණා ඒ වුණාට චුට්ටක් මේකේ වැඩි කියලා හිතෙනවා. දිස්කා අලුතෙන්ද ඒ මං ඒ ක්ලාස් එකේ නේද මං අතලොසෙත් ඇහුවා හැබැයි වේගෙ වැඩිද කියලා. ඔව් මේ ඒකට තමයි ඇත්තටම ඔයගලන්ට වෙලා සිටින් මම රෙකෝඩින් එකකුත් දුන්නේ මොකද මේකට රෙන්චු වෙන්න ඕන හින්දා. ඒක එච්චර ලොකුවට හිතන්න යන්න එපා මොකද ස්පෝකන් කියලා කියන්නේ ජපානයේ ඔය ජපාන් ලැන්ග්වේජ් එක ගත්තාම ලෝකයේ තියෙන වේගවත්ම භාෂාව. ඔයගොල්ලෝ නිකන් කයිව එකක් ඇහුවොත් කියන ඉක්මනත් එක්ක ගොඩාක් ඇත්තටම වචන මේ ගොඩක් දේවල් වෙනවා. පළවෙනි දවසේ ඉඳන් සමහරලාට ගොඩාක් මේ දැන් අපි සාමාන්‍යයෙන් මේ වගේ ටියුට් එකක් අපි දවසකට ඉවර කරගත්තේ නැත්නම් ඒ යන කාලය ඇතුළතත් අපිට තියෙන යම් ගැටලුවක් ඒ අවශ්‍ය කරන ප්‍රමාණය ඉවර කරගන්න බැරි එකක්. නමුත් ඕගොල්ලෝ මේකට පුළුවන් තරම් පේෂු කරලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක කරේ නැත්නම් ඕගලන්ට මේ ඉස්සරහට ටිකක් අමාරු වෙනවා මේ එතකොට ස්පෝකන් ටික අල්ලගන්න. එහෙම දෙයක්ත් තියෙනවා. ඒකම ඒකට වැඩපිළිවෙලක් අපි යොදාගෙන තියෙනවා. මම මේ දැන් අපේ සතියේකට සෙන්සි එතකොට අපි වීකෙන්ඩ් කරන්නේ නැති හින්දා වීක් ඩේස් දෙකක්ද කරන්නේ කොහොමද මේගොල්ලොත් එක්ක ක්ලාසස් දාගන්නේ? පොඩ්ඩක් අමාරුයිනේ මුස්කසිනේ. ඔව් නෑ නෑ වීකෙන්ඩ් නැතුව වීක් ඩේස් වල දාගන්න පුළුවන් නේ සෙන්සි එතකොට. දැන් අද වගේ. සතියට කරන්න ඉස්සලා කියන්නේ. ඔව් දෙකක් වගේ කරගත්තොත් මේගොල්ලන් ඉක්මනට ඉවර වෙනව නේද? ඔව් ෆ්‍රයිඩේ වගේ කරමු නේද? ඔව්. අඟහරුවාදා ඔව් අඟහරුවාදයි සිකුරාදායි එතකොට. සිකුරාදා වගේ. එතකොට අපි හරියනේ මේ ගන්න. සිකුරාදා නැතුව ඊළඟ අඟහරුවාදයි සිකුරාදා ඊළඟ සතියේ ඉඳලා කරගත්තොත් කොහොමද? මොකද මේගොල්ලන්ගේ දැන් අර තව කීප දෙනෙක් ඉන්නව සම්බන්ධ වෙච්ච නැති අය ඉන්නවා. ඒගොල්ලන්ට එතකොට යම් කාලයක් තියෙනවා මේක කරගන්න. ස්පීඩ් අර වැඩි කිව්වේ දරේ කවුද? ඒ කියන්නේ අදමද සම්බන්ධ උනේ. ඒ කියන්නේ ජපන් කරලා අම නැහැ නිසා නේද? නේද? තමයි මම එක්සෑම් මුකුත් කරලා නැහැ. මුකුත් කළා නැහැ නේ. ඔව් ප්‍රශ්නේ. ඔයා කියන්නේ පළවෙනි පාට අදමද මුකුත්ම කළා ඔව්. නැහැ. ඒ කියන්නේ වගරේ මස්තනේ. ඔය ඒක තමයිනේ. වැඩි ඇති ඔව් සර්. සෙන්සි මම මේ සැරේ බැජ් එකේ ඉඳලා ඈ ඒ කියන්නේ අයිසස් ටික තමයි මට පොඩ්ඩක් අද අල්ල ගන්න අමාරු කියලා හිතුවේ. ඊළඟට මට හිතෙනවා ඔයා කතා කළේ නැද්ද මේ ගැන අතරේ? එහෙම අපඩයි කතා කළානේ. ඔව්. ඕනේ. එතකොට පොඩි හරියද කියන්නේ වැඩි? වචන ටිකක් වේග වැඩිද කියලා හිතුණා මට අල්ල ගන්න. Sorry. හරි ඒක අපි හදාගෙන නේද පොඩ්ඩක්. ඔව් මේ කමනිසන් අපි පොඩි මේ වැඩපිළිවෙලක් ඒකට යොදාගෙන තියෙනවා. මේ සෙන්සේ මම මේ හිතුවා මේගොල්ලොත් එක්ක පොඩි රෙන්චු එකක් කරන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ක්ලාස් එකේ ගොඩාක්ම බේසික්ම ඉන්න කණ්ඩායම එකතු කරගෙන ඒගොල්ලන්ට මේ ටියුට් එකේ කරපු දේවල් ටිකම නැවත පාරක් වගේ අපි රෙන්චු එකක් කරගත්තොත් මං හිතන විදිහට අර ක්ලාස් ඩේට් එකට කලින් මේ ඒක හොඳ වෙයි කියලා මං හිතුවා. මොකද මේ සමහර අය සම්බන්ධ වෙන්නේ නැහැ. සමහර අයට එක ප්‍රශ්න තියෙනවා රෙකෝඩින් බලන හින්දා. එහෙම දෙයක්ත් මං පොඩ්ඩක් මේ බැච් එකේ ඉඳලා කල්පනා කරා මේ එතකොට මේ ඒ කියන්නේ සෙන්ස් එකේ මේන් ක්ලාස් එක යනවා. ඒ යන අතරතුරදී යම් මේගොල්ලන්ගේ වැඩපිළිවෙලක් කරගන්න මේගොල්ලන්ට වචන පාඩම් කරගන්න මතකද කියන එක පොඩ්ඩක් බලලා ඒ වැඩපිළිවෙලක් කරන්න. මොකද මේ ඔව් ඒකත් මං හිතන විදිහට ගොඩක් මේගොල්ලන්ට හොඳ හෙල්ප් එකක් වෙයි කියලා හිතනවා. අපි මේ විදිහට දෙයක් කරලා බලමු. මේ ඒක එච්චර ලොකුවට හිතන්න යන්න එපා. ඔව්. නෑ නෑ ඒක ඇත්ත කත්ස අද සම්බන්ධ කෙනෙකුට අදම කිසිම දෙයක් සම්බන්ධ වෙච්ච නැති කෙනෙකුට පොඩ්ඩක් ඉතින් අමාරුයි නේ අලුත් භාෂාවක් නේ. ඔයා විතරද කමනිචාන් විතරද හිටියේ? අලුතෙන් සම්බන්ධ අලුතෙන් සම්බන්ධුනේ සෙන්සි මමත්. මාත් සම්බන්ධ වෙන්නේ සෙන්සි. සිතාරචා අලුතෙන් කියන්නේ මේ අලුතෙන් සෙන්සි. සෝ දිස්කා. මාත් අලුතෙන් සෙන්සි. අශයානිනේ. ශයානි. ඒක අලුතෙන්ම කියන්නේ මේකයි. මොකක් හරි ඒවා කෝස් එක කළා තියෙනවද N5? නෑ නෑ සෙන්සි මේගොල්ලෝ සාමාන්‍ය බේසික් ලෙවල් එකේ ඉන්නේ සෙන්සි. කිසිම තාම දෙයක් මේ ඉගෙන ගන්න කතා නෑ. අපි මේ තව පාරක් මේක එහෙමුනොත් නේද? ඊළඟ ඔව් සෙන්සි දවසේ අපි එහෙමුනොත් ඔව් අපි ඊළඟ දවසේ එහෙමුනොත් ඔව් හරි මේ තමයි මම තව උත්සාහ කරනවා මට ප්‍රැක්ටිස් වෙනකොට මට අල්ල ගන්න පුළුවන් ඒක මම දන්නේ ඔව් නේද? අපරාධනේ තේයි වතාවක් කරන එක අපරාධනේ නෑ අපි රිපීට් කරා යම් ප්‍රශ්නයක් නෑ. කොහොමද ඊළඟ එක පටන් ගන්නකොට මේක කොහොමද තව රිපීට් කරනවා පොඩ්ඩක්
ටියුට් එක තියෙනව නේද? ටියුට් එක තියෙනවනේ. වචන ටිකක් කියවලා නේද? කියවලා පොඩ්ඩක් කියවලා එන්න හොඳේ. ටියුට් එක හොඳට බලලා එන්න. අලුත් වචනේ දෛජෝපරිස්කා ටිකක් හරි වචන 10ක් 15ක් හරි තේරුණා නම් ඒක ලොකු දෙයක්. අලුතෙන් අදාපු නෑ වෙලට. තේරුණා. ඔක්කොම නෙමෙයි ඔව්. හරි තේරුණා. උච්චාරණය ටිකක් වේගවත් කියන එක විතරයි හුණුනේ. නැත්තම් මට පුළුවන් කරගන්න. ටිකක් හොඳයි. ඔව් ඔව්. ටිකක්. කමන්නේ අද පළවෙනි දවසේ ඉඳ වෙන එක මට එහෙම හිතුණා. ඉතින් ඒකයි. ඔව් මම ජපාන ඉඳලානේ ආවේ පොඩ්ඩක් ඉතින්. ජපාන් අයත් එක්ක ඒගොල්ලන් මාර වේගෙන් කතා කරන්නේ මේ ලෝකේ තියෙන වැඩිම වේගවත් ඕනේ මේ ජපාන් අය ඉන්න වේගෙන් කතා කරනවා. හරි මට තේරුණා. හරි. ඔව්. අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවා. මොකද මේ අලුතෙන්ම සම්බන්ධයෙන් ඉන්ෆයිවත් කළා නැහැ කියන්නේ ඔව්ස ඒක ඇත්ත කතාව. අපි පොඩ්ඩක් ඊළඟ දවසේ පොඩ්ඩක් ආයේ පොඩ්ඩක් නේද? ඔව්. රිපීට්. ඔයගොල්ලන් ටියුට් හරි. එක හොඳට කියමු නේද? ඔව් සෙන්සේ මම ඇත්තටම මේ දැන් ඊයේ මේගොල්ලෝන්ගේ මීටින් එකක් ගත්තා. මොකද අද නැත්තම් සෙන්සේගේ කාලය අපරාධ වෙනවනේ. ඒ හින්දා මේගොල්ලෝන්ව මම ඊයේ අරගෙන ඒගොල්ලොන්ත් එක්ක කතා කරලා දැන් මම අද ක්ලාස් එකට සම්බන්ධ වෙන අයට අපේ මේ රෙකෝඩින් එක ඉල්ල ගන්න කියලා කිව්වා. ටියුට් එකත් ඉල්ල ගන්න කියලා උදේ පෞද්ගලිකවත් මම මැසේජ් එකක් ඊයේ දැනුවත් කිරීමක් කරා. එතකොට ගොඩක් දෙනෙක් ඉල්ලගෙන තිබ්බ මම ගෲප් එකට දාලා තිබ්බ රෙකෝඩින් එකක් ටියුට් එකත් හම්බුණා. එහෙම කාට හරි හම්බෙලා නැත්තම් ඉල්ලගෙන ඒක print out එකක් දාලා වැඩේට රෙඩි වෙන්න. එතකොට හෙට රෙකෝඩින් එකත් ඔයගලන්ට ගන්න පුළුවන්. ඒක අරගෙන මේ තව රෙන්චු කරන්න. ඒ අතර මම පුළුවන් සපෝට් එකක් දෙන්නම් ඔයගොල්ලෝ වෙනුවෙන් දවසක් arrange කරලා අපි ඊළඟ ක්ලාස් එකට කලින් දවසක් අරගෙන දැන් මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට දැන් ඇත්තටම දේ සෙන්සේ මේගොල්ලොන් වචන නැතුව ඇත්තටම කතා කරන්න බෑනේ. එතකොට යම් ප්‍රමාණයක් මේගොල්ලෝ වචන ඉගෙන ගත්තොත් මට හිතෙනවා ඒකෙන් දෙයක් කරගන්න පුළුවන් කියලා. අදට වචන 10ක් මං කියන්නේ. වචන 10ක් මේ ගොඩක් නේ ඔලුවට දාගන්නකො නේද? ඒ ඇති හොඳට මැදි. ඔක්කොම ඕනේ නැහැ. හරි. දයෝදෙස්කා වකරිමස්කා. ඒක කරගන්න පුළුවන්. ඔව් ඒක පුළුවන්. දයෝදෙස්කා කියන එක තේරුණානේ නේ? වකරිමස්කා තේරුණාද? වකරිමස්කා තේරුණාද? ඈ දයෝදෙස්කා වකරිමස්කා තේරුණාද? ඔව් තේරුණා. so this නේ දයෝදෙස් ඔහාය ගොසයිමස් ලයිසන්ස් ටික ඔක්කොම ඒ ටික ඕකේනේ නේද? හරිනේ. හවස අපි ඊළඟ සතියේ පොඩ්ඩක් කියන ස්ලෝ එකේ පොඩ්ඩක් ඔව් එහෙම කරමු සෙන්සේ නා. දැන් මම එකපාරක් පොඩ්ඩක් වේගවත් වෙන්නද කියන එක උත්තරයක් හම්බුනේ නැති. හරි. ඔව්. කමන්නේ සෙන්සේ ඒක ගැටලුවක් නැහැ. අපි කොහොමත් මේ වැජ් එකේ කට්ටිය ඔක්කොම සම්බන්ධ වෙන මට්ටමක තියෙන්නේ. ඉතින් අඩුපාඩු ටික හදාගන්න. ඕගොල්ලෝ ඇත්තටම හොඳයි කතා කරන එක ගැන. ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ කතා කරන්න ඕනේ තමන්. කතා නොකර දැන් ඒ කියන්නේ සමහර වෙලාවට දැන් මෙහිම ක්ලාස් එකේ ඉන්නවා. සමහරවිට සෙන්සේයිමයි තව ළමයි කීප දෙනෙක් ඉන්නවා කිසිම කෙනෙක් කතා කරන්නේ. ඉතින් ඇත්තටම මෙහිම ක්ලාස් එකක් කරලා තේරුමක් නැහැ ඇත්තටම. නේ? ඉතින් එතකොට ස්පෝකන් ඇත්තටම ක්ලාසස් වැඩකුත් නැහැ. එහෙම රෙකෝඩින් එක පහුවදාට බලන්න එහෙම වැඩක් නැහැ. ඕගොල්ලෝ එදිනෙදා පුළුවන් තරම් කතා කරන්න, අඩුපාඩු හදාගන්න, ඒ වෙලේ සෙන්සරට කියන්න සෙන්සි මට මේක තේරුන්නේ අපි මේක ආයෙ කරමුද කිසි ගැටලුවක් නැහැ ඔයගලන්ට මේ ටියුට් එක දවස් දෙකක් හරි කරලා ඒ අවශ්‍ය බැච් එකේ තියෙන මට්ටමට තමයි ඕක ගෙනියන්නේ ඒකම ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නත් එක්ක සමහර වෙලාවට තව ටියුට් එකක් අපි නිර්මාණය කිරීමකුත් කරනවා මොනවා හරි එහෙම අපි ඉල්ලන දෙයක් නැති වුණොත් එහෙම දෙයක්ත් තියෙනවා හරි ඒ ඔයගොල්ලන්ගේ කතා කිරීම ඇත්තටම වැදගත් මේ අද කතා කරපු කියන ගැන ඇත්තටම දෝම අරිගතෝ ගොසයිමස් හැමෝටම මේ එහෙනම් සෙන්සි අපි මීටින් එක මෙතනින් එන්ඩ් කරමු නේද?はい、どうもありがとうございます。お疲れ様です。はい。ඔව් දෝම අරිගතෝ ගොසයිමස් සෙන්සි どうもありがとうございます。ありがとうございます。はい、おやすみなさい。はい、頑張ありがとうってね。ございます。先生。気をつけてね。はい。